ඒ අතරේදී කිහිප දෙනෙක් ලොග් වෙන්න try කරනවා. හරි. ම්ම් ඉදිරියට යන කට්ටිය. මෙතනින් එහාට අලුතෙන් ජොයින් වෙන අයට මම ওই විදිහට මේ ජොයින් කරගන්නම්. එතකොට අඩුපාඩුවක් වෙන දේවල්. එහෙම නැත්නම් මේ අපි කතා කරන දේවල් වල අපහැදිලි තැනක් එහෙම නැත්නම් මුලදී කතා කරපු දේවල් ටිකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් රෙකෝඩින් එක මට කතා කරන්න ඔයාලට ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියන්නේ රෙකෝඩින් එක වෙනම දෙන්නේ නැහැ. ඔයාලට අපි ඒක ෂෙයා කරන්නේ අපේ වෙබ්සයිට් එකට. ඉතින් මේකෙන් ගන්න පුළුවන්. හරි. එතකොට මේ දැනට අපි ගැන දන්න අය ඇති. නොදන්න අයට පොඩි පොඩි දේවල් ටික දැනගන්න කතා කරන්න හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ වෙබ්සයිට් එක ට්‍රේඩර් ක්ලාස්ගේ වෙබ්සයිට් එකට දින වගේ මට වුණා අලුතෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට. ඉතින් මම චුට්ටක් ඒක පෙන්නන්නම් ඉස්සෙල්ලා. හරි. මේ තියෙන අපේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ මොකක්ද කෙරෙන්නේ කියන්නේ ඔයාලට සමහර වෙලාවට කරදරයක්ද දන්නේ නැහැ මේ මම කැමරා කවුන්ට් කරලා තියෙන පෝස් කරන්නම් පොඩ්ඩක්. හරි. වෙබ්සයිට් එකේ මොකද වෙන්නේ? මේ වෙබ්සයිට් එක අපි ට්‍රේඩ් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන කෙනෙක්ට සපෝටිව් සර්විස් එකක් විදිහට ඉතින් මේකෙදී ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේකේ පොඩි සයිට් එකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ අතරේ පොඩි ඇඩ් එකක් ගන්න වෙනවා ඒක තියෙනවා. ඊට අමතරව අපේ සර්විසස් මෙන්න මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. මම පැහැදිලි කරන්නම් ගොඩ වෙලාවක් ගන්න නැහැ. මෙන්න මෙතන තියෙනවා ඔයාලට අපේ සර්විසස් ටික ඇප්ලයි කරගන්න පුළුවන් බොහොම ලේසියෙන් ඊමේල් එක ෆෝන් නම්බර් එකක් පාස්වර්ඩ් එකක් දාලා ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරගන්න. මේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගන්න කියලා කියන්න හේතුව තමයි මේකදී ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එකේ දීලා තියෙන ෆැසිලිටිස් ටික ගන්නවට අමතරව සියලුම සිග්නල් සර්විසස් වලටත් සම්බන්ධ වෙන්න. ඊළඟට මෙතන මෙම්බර්ෂිප්ස් කීපයක් තියෙනවා. බ්‍රවුන්ස් කියලා කියන්නේ ඔයා $100 හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් ඩිපොසිට් කරනවා නම් සිල්වර් කියලා කියන්නේ $100 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඩිපොසිට් කරනවා නම් මේ වාගේ ට්‍රේඩින් කැපැසිටි එක අනුව තමයි මේවා බෙදලා තියෙන්නේ. මේ කිසිම එකකට අපි මුදල් අය කරන්නේ නැහැ. එතකොට මේ නිවුස් අප්ඩේට් බලන්න. ඒ වගේම සිග්නල් report එකක් මෙතන daily automatically generate වෙලා තියෙනවා. ඊයේ දවස් සිග්නල් ටික කොයි ආවේ කියන එක මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ ඔයාලට අපේ සිග්නල් channels වලට join වෙන්න පුළුවන්. ඒ වගේම පොඩි කමෙන්ට් ටිකක් ගොත් තියෙනවා අපිත් එක්ක වැඩ කරපු කට්ටියගේ. ඒවත් ඔයාලට බලන්න හැකියාව තියෙනවා. විශේෂම දේ තමයි වෙන 15ම අප්ඩේට් කියන කොටස ඇතුලේ ඔයාව ඉන්න ගමන් වැඩට යන ගමන් ටී ටයිම් එකේ එකේ වුණ වෙලාවක මෙන්න මේක තියෙන බොහොම ලස්සනට පැහැදිලි කරලා මේ පොඩි පොඩි අප්ඩේට්ස් දෙන ඒවා අපි මෙතන තියෙනවා මේ Fibonacci tool එක පාවිච්චි කරන විදිහ ගැන එකක් ඊට පස්සේ මෙතන තියෙනවා මේ unemployment claim කියන ෆන්ඩමෙන්ටල් නිවුස් එකක් කොහොමද මාකට් එකට බලපාන්නේ සහ ඒක කොහොමද වෙන්නේ කියන මේ පොඩි පොඩි දේවල් ටිකක් පැහැදිලි කරන දේවල් ටිකක් තියෙනවා මම මේ එකක් විතරක් පොඩ්ඩක් අරගෙන පෙන්නන්නම් මේ වගේ ලස්සන ආටිකල් එකක් කියවන්න ලේසි වෙන විදිහට සහ අවුලක් නැතුව කියව ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. ඉතින් මේ දේවල් වලින් වැඩක් ගන්න. මේගොල්ලෝ මේ හැම දෙයක්ම ඔයාට ප්‍රයෝජනයක් තියෙන විදිහට වැඩක් ගන්න තමයි හදලා තියෙන්නේ. මෙතනත් අවශ්‍ය වෙන ලින්ක්ස් ටිකක් එන්න තියෙනවා. හරි. පැහැදිලි කිරීම එපමණයි. අපි වැඩේට බහිමු. අපි අද දවසේ මොකද කරන්න යන්නේ කියන එක තමයි මෙතනින් එහාට කතා කරන්නේ. මට ඊට කලින් මේ කතා කරන්න කලින් මට චුට්ටක් කියන්න මීට කලින් forex trading කරගෙන යන අය මට චුට්ටක් අහුස්සන්න. forex trading කරගෙන යන අය දැන්ට traders-ලා ලයික් එකක් දාන්න පොඩියට අර අයිකන් එකක් තියෙනවා ඒක පාවිච්චි කරලා දාන්න බලන්න. ඉක්මන් කරන්න නිකන් කාලය මේ කරන්න එපා. එක්කෙනෙක් ඉන්නවා ට්‍රේඩ් කරගෙන යන අය. අනිත් අය පොඩ්ඩක් මට සපෝට් එක දෙන්න. නමින් දන්න කට්ටිය එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනෙක් විතර ට්‍රේඩ් කරගෙන යන අය ඉන්නවා. මම මේ Zoom එකේ දීලා තියෙන නම අඳුරගත්ත කට්ටිය. එහෙම ට්‍රේඩ් කරන මම දන්න නමුත් මෙතනදී නම අඳුර ගන්න බැරි කට්ටියක් ඇති. හරි ඒක පැත්තක තියෙනවා. දැන් forex trading කියන්නේ මොකක්ද කියලා දන්නව නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අතොස්සා. forex trading කියන්නේ මොකක්ද කියලා දන්නව නැති කෙනෙක්. මම මේ ලෙවල් එක ඔයා ඉන්න ලෙවල් එක අඳුර ගත්තා නම් මට ලේසි ඉස්සරහට කරගෙන යන්න වැඩි.
දන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද? මොකුත්ම දන්නේ නැහැ. හරි මට පේන විදිහට එහෙම කවුරුත් නැහැ. මම වෙලාව ගන්නෙ නැහැ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්න පුළුවන්. කරගෙන යන අතරේදී ඔයාලට අමතර දෙයක් නම් දැනගන්න තියෙන සෙෂන් එක අවසානයේදී මම ඔයාලට අවස්ථාවක් දෙනවා. ඒකට අවශ්‍ය කරන දේවල් ටික අහන්න. ඉතින් ඒක නිසා පටන් ගන්නවා. අපි වැඩි කරගෙන යන අතරේදී මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඔයාලට එක්ස්කියුස් කරලා අහන්න පුළුවන්. හරි අද දවසේ එහෙම නැත්නම් forex trading බිගිනර්ස් පාඨමාලාව මේකදී අපි මාකට් එන්ට්‍රි කියන නමින් තමයි මේ පාඨමාලාව හඳුන්වන්නේ forex trading beginner course එක trade 1 plus එකකින් ඔයාලට අරගෙන එනවා. ඒතකොට මේකෙදී session 1 එක විදිහට අද දවසේ අපි කතා කරනවා forex වෙළඳපොළ යනු මොකක්ද? එහෙම නැත්නම් forex trading කියලා කියන මෙන්න මේ බිස්නස් එක මොකක්ද කියන එක අපි දවසේ කතා කරන්න හඳුනා ගන්න යන්නේ. බොහොම සරල විදිහට අපි වැඩේ පටන් ගමු. මෙන්න මෙතනදී අපි අද දවසේ කතා කරන දේවල් ටික පොඩි සාරාංශයක් එහෙම නැත්නම් පොඩි නිකන් ටොපික්ස් ටිකක් අපි පොයින්ට්ස් ටිකක් දාලා තියෙනවා. forex වෙළඳපොළ හැදින්වීම එහෙම නැත්නම් මේ අපි කතා කරන forex trading කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීම තමයි තියෙන්නේ. මේක විස්තර කිරීමක් පුංචි දේවල් ටිකක් අපි කතා කරනවා. ඊළඟට ට්‍රේඩ් කරගෙන යනකොට අපිට අවශ්‍ය කරන මූල්‍ය යුගල එහෙම නැත්නම් අපි කියනවා currency pairs කියලා. හරිද? එතකොට මේකේ සමහර දේවල් ඔයාලට තේරෙන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ගැන වැඩි පැනික් වෙන්න දෙයක් නැහැ. ඉක්මනට අපි මේ දේවල් ඉගෙන ගන්නවා. මාතෘකාවන් ටික විතරයි මම කතා කරගෙන යන්නේ. අනිත් එක මේ දේවල් ටික මේ අමු සිංහලෙන් තියෙන දේවල් එච්චර හිතන්න එපා. එන්න බරපතලට ඇති කියලා. එහෙම නැහැ. බොහොම සරලයි. ඇති කාල නියමය. මේක ඉතින් කිව්වොත් එහෙම ටයිම් සෙෂන් එක එහෙම නැත්නම් මාකට් සෙෂන්ස් කියලා අහලා තියෙන තමයි. ඊළඟට බ්‍රෝකර් තෝරා ගැනීම එහෙම නැත්නම් අපි කතා කරන forex trade කරන්න අපිට අවශ්‍ය කරනවා අපිට තනියම direct forex market එකත් එක්ක එකතු වෙන්න බෑ අපිට අනිවාර්යයෙන්ම brokerage එකක් එහෙම නැත්නම් තරගකාර සමාගමක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඒක මෙතනදී අපි කතා කරනවා කොහොමද මේක තෝරාගන්නේ මොන වගේ දේවල් අපි බලනවද ඊළඟට ස්ප්‍රෙඩ් එක ස්වැප් එක වගේ පොඩි දේවල් දෙකක් කතා කරනවා. සොරි මට විනාඩියක් ගන්න වුණාට ස්ප්‍රෙඩ් එක සහ ස්වැප් එක ගැන අපි කතා කරනවා මොනවද කියන එක ඉස්සරහට දැනගමු. අවශ්‍ය කරන. ඒ කියන්නේ forex trading කරගෙන යන අතරතුරේදී ඉස්සරහට ඕන කරන බොහොම අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් තමයි මේ විදිහට අපි මේ කතා කරන්නේ. ඊළඟට ඩිමෝ account එකක් පාවිච්චි කරලා කොහොමද ප්‍රායෝගිකව මේකේ වැඩ ටික කරගෙන යන්නේ කියන එක ගැනත් අපි කතා කරනවා. මොකද අපි බිගින කෙනෙක් විදිහට ජොයින් වෙනකොට එක රේටම සල්ලි දාන්න අවශ්‍ය නැහැ. අපි ඉස්සෙල්ලා මේ ඇප් එකක් කියන්නේ මොකද්ද මේ ඇප් එකේ මොනවද අපි කරන්න තියෙන පොඩි පොඩි දේවල් ටිකක් අත්‍යවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අඳුනාගෙන ඉවර වෙලා ඊළඟ ස්ටෙප් එක විදිහට අපි ඩිපොසිට් එකක් දාලා රිටේල් account එකක් ට්‍රේඩ් කරන්න පටන් ගන්නෙ. ඊළඟට ඉතින් ගෙදර වැඩ සහ පාර්ශ්ව මෙන්න මෙතනදී වාට අවශ්‍ය කරන විස්තර අපිත් එක්ක කතා කරන්න පුළුවන්. හරි. පළවෙනි කොටසට යන්න කලින් මම කියන්නම් චුටි දෙයක් මේක මම මේ සෙෂන්ස් ගොඩක් දිග කරන්න උත්සාහ කරන්නේ නැහැ බෝරින් නැතුව බලන්න ඕන නිසා විනාඩි 40 පැය අඩු කාලයක් ඇතුළතදී මම ඉවර කරන්න තීරණය කරලා තියෙන්නේ කොහොම වුණත් ඔයාට නොතේරෙනවා නම් මම ස්පීඩ් යනවා නම් ඒක මට පොඩ්ඩක් කියන්න. තේරිච්ච නැති තැන ඉක්මනට අහන්න. එතකොට මට පුළුවන් ඒක නැවත වතාවක් පැහැදිලි කරලා දීලා ඉස්සරහට යන්න. ඒක ලේසි වෙයි කියලා මම හිතනවා. හරි. අපි කතා කරනකොට forex කියන්නේ මොකක්ද කියන එක තමයි අපි කතා කරන්න හදන්නේ. forex trading මම ස්ක්‍රීන් එක මාරු කරා ඔයාට පේනවද? මම චේන්ජ් උන්නේ නේ.
ඕකේ. හරි අපි පටන් ගමු වැඩේ. forex trading කියලා කියන්නේ මොකක්ද කියන එක අපි මෙතනින් පටන් ගමු. මෙතන තියෙන විස්තරේ කොහොමද කියන එක චුට්ටක් ඔයගොල්ලෝ කියව ගන්න පස්සේ දැන් මම මේක පැහැදිලි කරගෙන යන්න. මේකෙදී මේ අපි forex trading කියලා කතා කරන එක. හරි. එතකොට මේ මාකට් එකේ මේ අපි පටන් ගන්න තැන එහෙම නැත්නම් forex trading කියන්නේ මොකක්ද කියන එක අපි මෙතනදී හඳුනා ගන්න ඕනේ. මේක අපි කතා කරලා මේ දීලා තියෙන නෝට් එක චුට්ටක් බලුවොත් එහෙම foreign exchange එහෙම නැත්නම් අපි මේ කියන forex කියන කොටස foreign exchange කියන වචන දෙක එකතු කරලා කොටස් දෙකකින් එකතු කරලා තමයි මේ හදලා තියෙන්නේ. foreign exchange යනු එක් මුදලක් තවත් මුදලකට හුවමාරු කරන ලෝකයේ විශාලතම මූල්‍ය වෙළඳපොළයි. මෙය දිනකට පැය 24 සතියකට දින 5 ක්‍රියාත්මක වෙනවා. විමධ්‍යගතයි කියන්නේ මේක තියෙන තැනක් නැහැ. හතර වටිටම විහිදිලා තියෙන තැනක්. එතකොට බැංකු සමාගම් ආයතන සහ තනි වෙළෙන්දන් මෙහි සහභාගී වෙයි කියලා තියෙනවා. ඒ වගේම forex වෙළඳාම හරහා ඔබට මුදල් මිල උච්චාවචනයන්ගෙන් ලාභ ලබා ගත හැකිය. මෙය ඉතාමත් ලික්විඩ් වූ වෙළඳපොළක් වන අතර වහාම ගනුදෙනු සිදු කළ හැකි. බොහොම සරල දෙයක් ටිකක් වචන බරපන්තියෙන් තිබුණා වගේ වුණාට මම පැහැදිලි කරන්න. forex trading අපි මේකට යන්න කලින් මම චූටි සරල උදාහරණයක් දෙන්න. මේකේ කතා කරලා කියලා තියෙන දෙයක් තමයි මේ මුදලක් තවත් මුදලකට හුවමාරු කරනවා. එක මුදලක් තවත් මුදලකට හුවමාරු වීමක් කරනවා. මෙහෙම එකක් තමයි මෙතන කතා කරන්නේ. දැන් මේක නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරගන්න හරියට. අපි හිතන්න අපි ගාව තියෙනවා රුපියල් 100ක්. හරිද? රුපියල් 100ක් තියෙනවා. ඒ වගේම අපි මේක වෙන මොකක් හරි එකකට මාරු කරගන්න. අපි හිතමු අපි යනවා කොහේ හරි ටුවර් එකක් ඇමරිකාවට යනවා කියලා හිතන්නකෝ. රුපියල් 100ක් කියන එක ඇමරිකාවේ ගිහිල්ලා වියදම් කරන්න ගියොත් එහෙම ඒක ඉන්වැලිඩ්. බලමු නොවන මුදල් ඒකකයක්. ඒතර අපිට සිද්ධ වෙනවා මේක ඇමරිකානු ඩොලර් විදිහට මාරු කරගන්න. හරිද? එතකොට මේ රුපියල් 100 ඩොලර් එකක් විදිහට මාරු කරගන්නේ කොහොමද? බැංකුවට ගිහලා දුන්නාට පස්සේ මට කියන්න ඩොලර් 100ක් හම්බ වෙනවද? එහෙම නැත්නම් මේ රුපියල් 100ට අදාළ වටිනාකම නැත්නම් මේ රුපියල් 100 වටිනාකම ඩොලරේ වටිනාකමට සාපේක්ෂ කරලා කොච්චරක් හම්බ වෙනවද කියලා බෙදලා ගණනලා ඔක්කොම කරලා එහෙම ගණනක්ද හම්බ වෙන්නේ. සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. කියන්නේ ඩොලර් 100 මේ පැත්තෙත් රුපියල් 100 දෙපැත්ත සමානයි. එහෙම නෙවෙයි. දැන් ඩොලර් එකක අගය කියලා ඔයාලා ඕන තරම් අහලා තියෙන ටීවී එකේ ඔහුගේ දවස්වල ගොඩක් කියනවා. නේ ඩොලරේ අගය ගොඩක් වැදගත් මාතෘකාවක් කියලා තිබුණා ලංකාවේ. ඩොලරේ අගය වැඩි වෙනවා සහ අඩු වෙනවා කියන එක මත ලංකාවේ ගොඩක් ආර්ථිකමය තීන්දුව తీරන ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි මේකට හේතුව? මේක ගොඩක් විශ්ලේෂණය කරන්න ඕන මාතෘකාවක්. මම ඒක නිසා දුරට යන්නේ නැතුව ළඟින් නවතින්න. එක ඩොලරයක මේ වෙද්දී ආසන්න වශයෙන් ඒ කියන්නේ ඩොලර් එකක් තියෙනවා. අපි හිතමු මේ තියෙනවා පැන්සලක් ඩොලර් එකක් හිතන්න මේ එකක් තියෙන්නේ. එතකොට මේ එකක් මේ එක වෙන්නේ මේ පැන්සලක් නේ මේ පැන්සලක් ගත්තොත් එහෙම රුපියලක් දීලා ගන්න පුළුවන්ද? අනේ විහිළුවක් මේ කතාවක් නේද? විහිළුවක් නෙමෙයි මේකේ උනාට. රුපියලක් දීලා ගන්න බෑ. මම මේක හිතමු රුපියල් 20යි කියලා හිතන්නකෝ. රුපියල් 20ක් දීලා මේ පැන්සල ගන්න පුළුවන්. එතකොට අන්න මාතෘකාවට එනවා. රුපියල් කියන එකෙන් 20ක්. රුපියල් කියන කොටසෙන් 20ක් තමයි අපිට මෙන්න මේ පැන්සල වෙනුවෙන් දීලා තියෙන වටිනාකම. එතකොට මේ පැන්සල සමානයි ඩොලර් කියලා නිකන් හිතන්නකෝ. එතකොට ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් කීයක් ගෙවනවද? මෙන්න මේක තමයි එක්ස්චේන්ජ් එක. හුවමාරුව. තේරෙන්නේ නැති කියලා මම හිතනවා. පැහැදිලි ඇති. මම හිතන්නේ ගොඩ දෙනෙක් ඉන්නෙත් මේ දේවල් ගැන දන්න කට්ටිය. ඉතින් මෙන්න මේ විදිහට මේක එක්ස්චේන්ජ් කරන විදිහක් තමයි තියෙන්නේ. සමහර වෙලාවල් වලට මේ ඩොලරයේ අගය රුපියල් වලින් ඉහළ පහළ යamak සිද්ධ වෙනවා. හරිද? එතකොට මේක ලංකාව කියන බොහොම තුන්වෙනි පන්තියේ රටක් අපි කතා කරන්නේ. බොහොම චූටි රටක්. එතකොට අපි වගේ රටක් මේ වගේ තියෙන ලොකු මුදල් ඒකකයක් එක්ක සංසන්දනය කරන්න ගියාට පස්සේ තියෙන මේක ગેප් එක සහ මේකේ උච්චාවචනීය වෙන ප්‍රමාණය ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක අපිට ලාභ ලැබීම එහෙම නැත්නම් මේක හරහා මේ මුදල් හුවමාරුව හරහා ලාභයක් ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ විදිහටම හදපු එක පැත්තක ඩොලර් තියලා අනිත් පැත්තෙන් යූරෝ තියෙනවා. ජපනීස් යෙන් තියෙනවා. ඕස්ට්‍රේලියන් ඩොලර්ස් තියෙනවා. ඊට පස්සේ අපිට ඔය වගේ ගොඩක් ಜಾති තියන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ කියන්නා වූ මුදල් වර්ග දෙක එක පැත්තක් වැඩි වෙනවා අනිත් පැත්ත පහළ යනවා.
ඊට පස්සේ මේකේ අනිත් පැත්ත මේ පැත්ත උඩට යනකොට මේ පැත්ත පල්ලෙහාට යනවා. මේක නිකන් අර තරාදියක් වගේ නිරන්තරයෙන් දෙපැත්තට මෙන්න මේ විදිහට මේක සමබර කරන්න උත්සාහ කරමින් පවතින මුදල් ඒකකයන් දෙකක අගයන් දෙකක්. ඉතින් මෙන්න මේ උච්චාවචනය වන මුදල් ඒකක වල වටිනාකම උච්චාවචනය වන මුදල් ඒකක වල වටිනාකම අනුව එක පැත්තක මිල වැඩි වෙලා තියෙන වෙලාවකදී අපි ඒක විකුණලා දානවා. හරිද? අපි දැන් මෙහෙම හිතන්නකෝ ඔයාගාව තියෙනවා මේ පොල් ගෙඩි නෑ ඔයාගාව තියෙන රුපියල් 1000ක්. නිකන් උදාහරණයක් කියන්නේ මේ ඉරුට ගන්න එපා. ඇත්තට හිතන්න එපා නිකන් සරලව හිතන්න. පොල් ගෙඩි රුපියල් 1000ක් තියෙනවා. ඔයා මේකෙන් පොල් ගෙඩි 10ක් ගන්නවා එකක් රුපියල් 100 ගන්න. මොහොම සරල කතාවක්. මේක අරගෙන ඇවිල්ලා ඔයා තියාගෙන ඉන්නවා. ඔයා දන්නවා දැන් මේ පොල් ගෙඩි ටික ඔයා රුපියල් 100 ගානේ ගෙනාවට ඔයාට ඊළඟට පොල් හිගයක් නැත්නම් පොල් හිග කාලයක් තමයි ඉස්සරහට එන්නේ. මෙන්න මේ හිග කාලය ඇතුළතදී 150 ගානේ පොල් ගෙඩියක් විකුණන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? එතකොට ඔයා මෙන්න මේ කියන පොල් ගෙඩි රුපියල් 100ට ගෙනාපු පොල් ගෙඩි ටික ළඟ තියාගෙන ඉඳලා වියදම් කරේ කීයද? රුපියල් 1000ට ගෙනාම 100 ගානේ 10ක්. එතකොට රුපියල් 1000ක් වියදම් කරලා ඉවරයි මේ වෙන්නේ. එතකොට මේ ළඟ තියාගෙන ඉන්න පොල් ගෙඩි 10 ඔයා විකුණනවා මේ 150 දක්වා මේකේ මිල වැඩි වුණාට පස්සේ. පැහැදිලිද? එතකොට මේ විදිහට වැඩිලා විකුණනකොට ඔයාට 150 ගානේ 10 කියන්නේ රුපියල් 1500ක මුදලක් ඔයාට ලැබෙනවා. දැන් ඔයාගේ ලාභය කොච්චරද? රුපියල් 500ක ලාභයක් එන්නේ. එතකොට මේ රුපියල් 500ක ලාභයක් තියෙන්නේ ඇයි? ඔයා මිල අඩු අවස්ථාවේදී මිල පල්ලෙහා තියෙන වෙලාවේදී පොකෙට් ටික මිලදී ගත්තා. මිල උඩට ගියාම ඉහළ ගියාම වැඩි වුණා විකුණලා දැම්මා. බොහෝම සරලයි. බොහෝම සමානයි. මේ විදිහම තමයි මේ වැඩේ වෙන්නේ. ඩොලරයේ අගය වටිනාකම පහළ තියෙනවා යම්කිසි මුදල් ඒකකයකට සාපේක්ෂව. අපි හිතමු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පල්ලෙහා අගයක තියෙනවා. පැහැදිලිද? ඩොලර එකක් සමාන රුපියල් 300යි කියලා මේ විදිහට බැලන්ස් කරලා තියෙනවා. ඩොලර එකක් සමාන රුපියල් 300යි. ඒකට බැලන්ස්. දැන් මේක ටිකක් උඩට යනවා වගේ වැඩි වෙනවා. චුට්ටක් උඩට යනවා මේ පරතරයක් හැදෙනවා දැන්. ඒතර මෙන්න මේ පරතරය ආවට පස්සේ මේක අපි හිතමු දැන් මේක උඩට ගිහිල්ලා තියෙනවා. ඒතර මේක පල්ලෙහානේ මෙයා මෙහෙම පල්ලෙහා තියෙන්න බෑ. එයත් මේක සමාන මේ උඩට එන්න ඕන. සමාන වෙන්න ඕන. එතකොට 300 තිබිච්ච එක 350ට. නිකන් හිතන්න. ඔයා 10ක් විතර අරගෙන දාලා තිබ්බනම් ඩොලර් 10ක් අරගෙන තියලා තිබුණා නම් ඒක චුට්ටක් වැඩි වුණාට පස්සේ එකකට රුපියල් 50 ගානේ ඔයාට ලාභයක් හම්බ වෙනවා. හරිද? මේක තමයි මේකේ තියෙන මෙකැනිසම් එක. එහෙම නැත්නම් කැල්කියුලේෂන් එක ඕන වචනයක් දාගන්න. මේක තමයි මෙතන වෙන වෙලේ. මේක තමයි ඔයා මේ දැනගෙන ඉන්න ඕනේ එකම දේ. එතකොට මේකේ මෙතන ඩොලර් ගැන කතා කරා රුපියල් ගැන කතා කරා. මෙතනදී අපි මේ පෙයාය විදිහට ගොඩාක් කරන්සි වර්ග තියෙනවා. අපි ඒවා ඊළඟට ඉගෙන ගන්න. ඉතින් මෙන්න මේක තමයි මේ forex market එකේ සිද්ධ වෙන දේ. මේක තමයි බේසික්ම දේ. මේක හරියට ඔයා අඳුරගෙන හිටියොත් එහෙම ගොඩක් දේවල් ඔයාලට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට ඔයාගේ ලාභය වැඩි කරගන්න ඕන පැත්ත හිතා ගන්න පුළුවන්. හරි. මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා මේ රතු පාටින් ඩොලර් 7.5යි T කියලා. මේ කියන්නේ දෛනික පිරිවැටුම. නැත්නම් අපි කියනවා daily turnover එක කියලා. ට්‍රිලියන 7.5ක්. ට්‍රිලියන 7.5ක දවසක පිරිවැටුමක් මේ මාකට් එක හරහා මේ වෙළඳ පොළ හරහා සිද්ධ වෙනවා. ඒ කියන්නේ හුවමාරු වීම. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට හතර වටේම ලෝකේ තියෙන සල්ලි මේ මාකට් එක හරහා දවසකට ඩොලර් ට්‍රිලියන 7.5ක ප්‍රමාණයක් හුවමාරු වෙනවා. එතන මේ ලොකු මාකට් අපිට හිතා ගන්නත් බෑ. ලොකු මාකට් එකක්. හරි අතිශය විශාල ලොකු මාකට් එකක්. මේ පහුගිය දවස්වල අර අයවැය කතාවෙන් පස්සේ අර හර්ෂද සිල්වා මතකද මේ පාර්ලිමේන්තුවේ පොඩි කතාවක් කරා ලංකාවේ ප්‍රථම වතාවට මේ ට්‍රිලියනයක මුදලක් ඉතුරු වෙලා රුපියල් ට්‍රිලියනට ඉතුරු වෙලා තියෙනවා මහ බැංකුව සතුව කියලා ඔහොම පොඩි කතාවක් කිව්වා. ඒගොල්ලෝ කියන්නේ මේ හෙන්න කාලයකට පස්සේ ලංකාවේ ට්‍රිලියන එකක් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ලංකාවට හොඳ තත්ත්වයක්. 1 ට්‍රිලියනයක්. දැන් පොඩ්ඩක් සාපේක්ෂව හිතලා බලන්න මේ 1 රුපියල් මෙතන තියෙනවා ඩොලර් 7.5ක්. ඉස්සෙල්ලම ට්‍රිලියන එකයි ඒක 7.5න් වැඩි කරන්න ඕන. ඊට පස්සේ ඒක ඩොලර් වලට කන්වර්ට් කරන්න. හරිද? අපහු 300න් වැඩි කරන්න. එතකොට මේ අපි ගාව තියෙන මේ සංචිතය වගේ කීපයක්ද කියලා ඔයා නිකන් ගණන් හදලා බලන්න. ඒක තමයි අත්ත කතාව. මේ මාකට් එකේ කොච්චර ලොකු ප්‍රමාණයක් කැපැසිටි එකක් තියෙනවද කියන්නේ. එතන මේ මාකට් එක ඇතුලේ ගොඩ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න දැන් මේකේ මේ අපි කතා කරා මේක
ලෝකේ පුරාම සිද්ධ වෙන දෙයක් නේ. දැන් මේකෙදි සම්බන්ධ වෙන කට්ටිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්න එකක් තමයි අ, රටවල් වශයෙන් සම්බන්ධ වෙන කොටස සහ අනිත් ඒවා ව්‍යාපාර වශයෙන් සම්බන්ධ වෙන කොටස. ඒක ලොකුට හිතන්න එපා. අපි පොදුවේ මේ ටික එකතු කරලා ගමු. සෙන්ට්‍රල් බැංක්ස්. එහෙම නැත්නම් අපි මහ බැංකු කියලා කතා කරන දේවල් ටික ඕනෑම රටක තියෙන ප්‍රධාන බැංකු. ඊළඟට මේකෙදි ප්‍රධාන බැංකුව යටතට එන පුද්ගලික බැංකුව. එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ බැංක්ස් එක ඔක්කොම මේකට වෙනම අයිති වෙනවා. මේක තවදුරටත් අපිට කඩාගෙන ගොඩාක් දේවල් වලට යන්න පුළුවන්. නමුත් විශාල වශයෙන් ගනුදෙනු කරන අන්තර්ජාතික ව්‍යාපාර ඒ වගේම මූල්‍ය ආයතන ගොඩක් මේක ඇතුලේ තමයි ඉන්නේ. මේ කොටකට අදාළ වන චූටි මේකේ තමයි ඔබ සහ මම කියලා කියන්නේ. අපිට කියනවා රීටේල් ට්‍රේඩර්ස්ලා. ඒකට එහෙම නැත්නම් තනි ගැනුම් තනි වෙළඳකරුවෝ කියලා අපි කියනවා. එතකොට මේක කොහොමද වෙන්නේ? අපිට කෙලින්ම ගිහිල්ලා සම්බන්ධ වෙන්න බෑ. මොකද මෙච්චර ලොකු ප්‍රමාණික ගනුදෙනු සිද්ධ වෙන තැන අපිට ගිහිල්ලා $10ක් 15ක් දාගෙන තනියෙන් ට්‍රේඩ් කරන්න බැරිය. හරිද? ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා තරවකාර සමාගමක් හරහා මේක අවශ්‍ය කරන සපෝට් එක ගන්න. ඉතින් ඔන්න ඔක තමයි බිග් පික්චර් එක මෙන්න මේ ෆොරෙක්ස් මාකට් එක ගැන ඔයාලට දැනගන්න තියෙන්නේ. මෙතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා දැනගත යුතු සියුම් කරුණු ඒවා අපි ඉදිරියට ඉගෙන ගන්නවා. අපි ඉස්සරහට යනවා. වැඩේ කරගෙන එතකොට ඔයාලට දැනගන්න මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ලෝකේ ලොකුම වෙළඳපොළ කියලා කතා කරන එකේ දැන් මේකේ මේ ගොඩ දෙනෙක් ඉන්නවනේ. ගොඩ දෙනෙක් කියන්නේ කවුද? මේ මාකට් එකේ මේ ඔන්ලයින් බිස්නස් සහ මේ ට්‍රේඩින් කියන ශාස්ත්‍රයට අදාළව එක එක කතන්දර ගොඩක් කියන කට්ටිය ඉන්නවා. මම මේ පැහැදිලි කරන්න හදන්නේ ඉස්සෙල්ලාම මේක අපි පොඩ්ඩක් බලමු මොනවද මේ තියෙන්නේ කියන එක. ඊළඟට ඒව හැදෙන විදිහ සහ ඒකෙන් අපිට ඇති ප්‍රයෝජනෙ මොකක්ද කියන එක චුට්ටක් බලමු. මම කියවගෙන යන විතර මොනවද ප්‍රශ්නයක් ආවොත් ඉක්මනට කියන්න මම මේ පැත්තත් බලනවා කමෙන්ට්ස් නම් මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් එකක් කියන්න. මම ඉක්මනට මේ බේසික් දේවල් ටික නිසා. හරි මේ chart එකේ මම ඔයාලට දාලා තියෙනවා මෙතන. ෆොරෙක්ස් වෙළඳපොළ අනිකුත් සියලුම මූල්‍ය වෙළඳපොළ වටා දිනකට වැඩි ගණන් ප්‍රමාණයක් සිදු කරයි. හරි. මෙතන තියෙනවා මේ chart එකක්. ඔයිල් ඊළඟට gold ඊට පස්සේ crypto currency ඊළඟට stock market එක. උඩින්ම තියෙනවා forex කියන එක. හරිද? forex market එක ඇතුළේදී මේන්න මේ වගේ ලොකු ප්‍රමාණයක ගනුදෙනු සිද්ධ වෙනවා. අනිත් ඒ වගේ තත්ත්වය මේ crypto currency එක පේන්නේම නැහැ. gold market එකත් වැඩිපුර ගනුදෙනු ටිකක් සිද්ධ වෙන එකක්. ගනුදෙනු සිද්ධ වෙනවා. stock market එක දෙවෙනි තැනට අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේකෙදි මේකයි කතන්දරේ. forex කියන එකට ආවට පස්සේ මේකෙදි ලෝකේ තියෙන හැම ගනුදෙනුවකටම අනිවාර්යයෙන්ම දැන් මෙතන මේ ඔයිල් කියන එක සප්ලයි වෙනවනේ. ඔයිල් කියන දේ තෙල්. අපි ඔය කියන්නේ මේ බොර තෙල් කියලා කියන්නේ. මේ බොර තෙල් විකුණුවාට පස්සේ ඒක ගෙවන්නත් ඕනේ forex හරහා. එක්ස්චේන්ජ් එක හරහා සල්ලි තමයි ගෙවන්න ඕනේ. ඒතර ඒකෙන් කොටසක් අරකට අයිති වෙනවා. පැහැදිලිද? ඔයිල් කියන එකේ කොටසක් අනිත් එකට අයිති වෙනවා. තේරුණා නේද මං කියන්නේ? එතකොට මේ හැම එකකම කොටසක් වහින් හරි අතන එල්ලිලා තියෙනවා. මට පැහැදිලි කරන්න ඕනේ ඔයාට බොහොම ලේසියෙන් ගනුදෙනු කරන්න ඔයාගේ ගනුදෙනු පියව ගන්න හොඳම තැන ඉක්මනටම වේගවත්ව පහසුවම කරගන්න ඕන තරම් මේකේ තියෙනවා. නිකන් හිතන්නකෝ ඔයා ඉඩමක් විකුණන්න දාලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක. හරිද? ඉඩමක් විකුණන්න දාලා තියෙනවා. නමුත් දැන් අවුරුදු ගණනක් වෙනවා එන්නේ නැහැ. කවුරුවත් එන්නේ නැහැ. හේතුව ඒ ඉඩම ගන්න තරම් කැපැසිටියක් තියෙන හෝ එහෙම නැත්නම් ඒ ඉඩම ගැලපෙන පුද්ගලයා නැහැ කියන එකනේ. පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ ඉඩමක් ඔයා දාලා තියෙනවා විකුණන්න බෝඩ් එකකුත් දාලා තියෙනවා Facebook එකේ දාලා තියෙනවා පත්තරේ දාලා තියෙනවා කොහේ හරි. නමුත් කවුරුවත් ගැනුම් කරුවෙක් මේක මිලදී ගන්න පුද්ගලයෙක් ආවේ නැහැ. හේතුව මොකද්ද? ඒ ඉඩම ගැලපෙන කෙනෙක් නැත. එහෙම නැත්නම් මේක ගන්න කෙනෙක් නැහැ කිව්වොත් එහෙම බොහොම ලේසි. අපි හිතමු ඉඩම් තියෙනවා මොන ඉඩම තිබ්බත් ගන්න සර්විස් එකේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිද? මොන ඉඩම තිබුණත් ගන්නවා මම වගේ සීන් එකේ හිත ඕන තරම් මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. හරිද? එහෙම කෙනෙක් ඉන්නද? එහෙම ලොකු පිරිසක් ඉන්නද නැත්නම් ඔයාගේ ඉඩමේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දකින්න. මොකද වෙන්නේ? ක්ෂණිකව පටස් ගාලා විකිනනවා. මම මොන ඉඩම තිබුණත් ගන්නවා කියන සිතුවිල්ලත් එක්ක ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. පැහැදිලිද? එතකොට වෙන්නේ මේ ගැනුම් කරු ඒ වගේම විකුණුම් කරු. දැන් අර අතන ඉන්න කට්ටියට ඔක්කොම ඉඩම් ගන්න බලාගෙන ඉන්නවා 500ක් විතර. විකුණන්න එකෙක්වත් නැහැ. එහෙම නම් මොකද වෙන්නේ? හැමදාම ගන්න බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ගන්න ඉඩමක් නැහැනේ. ඒ වගේ. ඔයා හැමදාම විකුණන්න බලාගෙන ඉන්නවා. ඔයාට විකුණන්න
ඉඩම තිබුණාට ගන්න කෙනෙක් නැහැ. ඒතකොට ওই දෙකම එක තැනට සෙට් වුණොත් ආන්ගේ වෙලාවේදී මෙන්න මේක කිසි ප්‍රශ්නයක් නැතුව දෙපැත්ත බැලන්ස් වෙනවා. ඔයා විකුණනවා, ඒගොල්ලෝ ගන්නවා. මේ විදිහට ගන්න කට්ටිය එතනට ඇවිල්ලා ඉඳන් තියෙන කට්ටියකින් සල්ලි දීලා අරගෙන යනවා. ඉතින් මෙන්න මේ වැඩිපුරම මේ ගැනුම් සහ විකුණුම් සිද්ධ වෙන මේ ෆොරෙක්ස් මාකට් එක ඇතුළතදී ඔයාට ඔයාගේ ට්‍රේඩ් එක බොහොම වේගෙන් කරන්න. එහෙම නැත්නම් මේ වාගේ ට්‍රේඩ් එක ෂණිකව විකුණන්න සහ මිලදී ගන්න ඕන දෙයකට අවස්ථාවක් තියෙනවා. මේක වාට එච්චර අදාළ වෙන්නේ නැහැ. හේතුව තමයි අපි රටක් විදිහට සමහර වෙලාවල් තියෙනවා. අපි රටක් විදිහටම මේ ලංකාවේ ඉන්න ට්‍රේඩ් කරන ඔක්කොම එකතු වුණාට පස්සේ සමහර ට්‍රේඩර් කෙනෙක්ගේ මේ ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන සමහර ට්‍රේඩර් කෙනෙක්ගේ දවසේ ටර්නෝවර් එක වගේ තමයි අපි ඔක්කොම ට්‍රේඩ් කරලා තියෙන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්. හරිද? මේ අනිවාර්යෙන් එහෙම වෙනවා කියන්නේ නෙවෙයි සමහර වෙලාවලදී එහෙමයි. එතකොට අපි බොහොම සුළු කැපැසිටි එකක් තමයි ෆොරෙක්ස් මාකට් එකට අපි දෙන්නේ. ඒක නිසා ඒ වගේ දේවල් මතක තියාගන්න හේතුව මේවා ගොඩක් ඕන වේවි වැඩේ කරගෙන යද්දී. ඇයි මම එහෙම කියන්නේ? ඇයි මේක මෙච්චර මේ හදිස්සි කරන්න බැරි? වගේ දේවල් හිතෙනකොට ඔය දේවල් අවශ්‍ය වෙයි. හරිද? ඉතින් මේ දේවල් එක්ක වැඩ ටික කරගෙන යන එක පාට ලේසි. ඊළඟ කොටස මේජර් කරන්සි පෙයර්ස් ඒව නැත්නම් ප්‍රධාන මුදල් ඒකක යුගල විදිහට තියෙන දේවල් මොනවද කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මම අර කලින් කියලා දුන්නා වගේ මේ ඩොලර් එකට සාපේක්ෂව තියෙන්න පුළුවන් රුපියල්, යූරෝ, ජපන් යෙන්, ඕස්ට්‍රේලියන් ඩොලර්ස් මේ විදිහට කම්පෙයාර් කරන්න. එහෙම නැත්නම් මේ යුගල විදිහට තියලා තියෙන දේවල් තියෙන්න පුළුවන්. මෙතන මේ මම පැහැදිලි කරලා දීලා තියෙන්නේ යූරෝ USD කියලා මේ තියෙන පළවෙනි එක බලන්න. මේක කතන්දර ගොඩක් තියෙනවා පැහැදිලි කරන්න. මම ඒවා මේකේ පැහැදිලි කරන්න නෑ. ඒක බෝරින්. නිකන් අර මම කියවනේ මේක A level කරන්න O level කරනවා කියලා. මම පාඩම් කරන සීන් නැහැ. ඒක නිසා ඒක බෝරින් වෙන නිසා මම ඒක කරන්නේ නැහැ. මම මෙතනදී පෙයාස් ගැන පොඩ්ඩක් කියලා දෙනවා. කරන්සි පෙයාස් ගැන පොඩ්ඩක් කියලා දෙනවා. මේ දේවල් කොහොමද වෙන්නේ කියන එක අපි ඉදිරියේදී ලෙසන්ස් වලදී අපි කතා කරමු. හරිද? බෝරින් කරන්නේ. ප්‍රශ්න මොකුත් දැනට නැහැ නේ. හරි. මෙතනදී යූරෝ USD යූරෝ කියලා කියන කරන්සි එකට සාපේක්ෂව USD කියන කරන්සි පෙයාර එක මෙන්න මේ දෙක තමයි කරන්නේ. මේ දෙකේ මිල වැඩිවීම සහ අඩුවීම මත තමයි මෙන්න මේකේ තියෙන උච්චාවචනයන් බලලා අපිට buy and sell කරන්න පුළුවන්. ඒතකොට මේ වගේම තව තියෙනවා GBP USD එතන ඊට පස්සේ USD JPY ඊළඟට USD CAD කියලා කියන්නේ Canadian dollars ඊළඟට Australian dollars AUD USD NZD USD USD CHF මේ විදිහට මේ ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන්න සුදුසු. ඒ වගේම මේ ෆොරෙක්ස් මාකට් එකේ වැඩිපුර කැපැසිටි එකක් අල්ලගෙන ඉන්න කරන්සිස් වර්ග ටිකෙන් හදාගත්ත පෙයාස් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒතර මේ දේවල් වලින් අපිට ගන්න කරන්න ගියාම බොහොම ලේසි. මේ වගේ මිල උච්චාවචනය වෙන එක අඳුර ගන්න ලේසි. ගොඩක් හේතු සාධක තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරගෙන යමු. හරිද? මුදල් ඒකක දෙකක් එකතු කරලා හදලා තියෙන යුගලයක් තමයි අපි මෙතන මේ මුදල් යුගල එහෙම නැත්නම් කරන්සි පෙයාර් එකක් කියලා හඳුන්වන්නේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ දේවල් අපි ඉස්සරහට කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කෙනෙක්ට. එතකොට අපි අර ගෝල්ඩ් කියලා ට්‍රේඩ් කරන එක මොකක්ද කියලා හිතන්න පුළුවන්. ඒක ඇවිල්ලා මේ එක පැත්තක තියෙන මුදල් නෙවෙයි. ඒක තියෙන්නේ ගෝල්ඩ් රත්තරන්. අනිත් පැත්තේ තියෙන ඒකට සාපේක්ෂව වටින මේ රත්තරන් අපි හිතමු කිලෝ එකක රත්තරන් තියෙනවා. ඒකේ වටිනාකම අපිට රුපියල් වලින් කියන්න පුළුවන්, යූරෝ වලින් කියන්න පුළුවන්, ඩොලර්ස් වලින් කියන්න පුළුවන්. මෙතනදී අපි මේ ගෝල්ඩ් ට්‍රේඩ් කරන පෙයාර් එක, ඇසෙට් එක, ඉන්ස්ට්‍රුමන්ට් එක එහෙම නැත්නම් කරන්සි පෙයාර් එක කියලා දැනට ඔයාලට තේරෙයි. මෙන්න මේ ගෝල්ඩ් කිලෝ එකට වටිනාකම ඩොලර්ස් වලින් කියප එකක් තමයි තියෙන්නේ. අතන ගෝල්ඩ් කිලෝ එකක් නෙවෙයි. අවුන්ස් එක ප්‍රමාණයක් ඩොලර් කොච්චරක්ද කියන එක තමයි මේ කම්පෙයාර් කරන්නේ. මේ දවස්වල 4000 ගණන් වලට යනවා. මට මතකයි මම 1400 ගණන් වල ඉඳලා බලාගෙන ඉන්නවා ගෝල්ඩ් දිහා. මේ ඉතින් ඔහොම තමයි ඒක කම්පෙයාර් කරන්නේ. මේ දෙකේ මේකේ අගේ වෙනස් වීම තමයි මේ සාපේක්ෂව අපි අප් වෙනවා, ඩවුන් වෙනවා, එහෙම නැත්නම් බයි වෙනවා, සෙල් වෙනවා. ওই විදිහට කිය මේකේ ට්‍රේඩ් ගන්න. හරි. කරන්සි පියාස් ගැන මම හිතනවා යම්තාක් දුරකට පැහැදිලි වීමක් සිද්ධ වෙන්නේ නැති. යම් ඊළඟ කොටස මම යනවා වේගය වැඩි හරි මොනවද ප්‍රශ්න තියෙනවනම් කතා කරන්න. නෑ වගේ කිසිම සත්‍යයක් නැහැ කවුරුත්. මම හිතනවා තේරෙනවා ඇති කියලා. හරි. මයිනර් පෙයාස් ද්විතීක මුදල් යුගල. යර කලින් කතා කරපු කොටසෙම දෙවෙනි කොටස. හරිද? කලින් කතා කරපු එකේ
පොඩි විශේෂයක් තිබුණා. දෙන්නල ඉන්නකොත් දැන් මොකද මේක හේතුව මෙතන අපි කතා කරන්නේ මුදල් යුගල පෙයාස් කියලා කියන්නේ. අපි අර කලින් එකේදී කතා කරා මේජර් කරන්සි පෙයාස් කියලා. මේකෙදි චුට්ටක් බලන්න ඔයාලට පැහැදිලි වේවි හැම මුදල් ඒකකයකම මේ USD කියන එක තියෙනවා. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේ කොහොම හරි හැම එකකම USD තියෙනවා. හේතුව තමයි දැන් අපි කරන දේ අපි ඔකට කියනවා මේ නිල වශයෙන් ලෝකේ විශාලතම ආර්ථිකය තියෙන එහෙම නැත්නම් ආර්ථිකය පාලනය කරන කරන්සි පෙයායක USD විදිහට නිල වශයෙන් දැනට සම්මත වෙලා තියෙනවා. ඊට වඩා ලොකු ආර්ථිකයන් දැන් හැදීගෙන එනවා සහ හදලා තියෙනවා ඊට වඩා ලොකු ඒවා තියෙනවා. නමුත් නිල වශයෙන් මේක තමයි තාම යන්නේ. ඒක නිසා අපි මේකට කියනවා ප්‍රබල වශයෙන්ම ගනුදෙනු. ඒ කියන්නේ මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් වෙන ඕනෑම රටක් සම්මතයක් විදිහට මොන රටක් එක්ක ගනුදෙනු කරන්න ගියත් මේක තමයි පොදු ඒකකය. මොකද්ද? USD වලින් තමයි ගනුදෙනු කරන්නේ. ඒක නිසා තමයි ඒක එයා ලොකු වෙලා තියෙන්නේ. එයා තමයි ලොක්කා වගේ. එතකොට මේ USD නැතුව එයා තමයි මෙතනදී කතා කරන්නේ මයිනර් පෙයාස් කියලා. එහෙම නැත්නම් මයිනර් කරන්සි පෙයාස්. ඒතර මෙතනදී බලන්න මේ වගේ USD නැහැ. යූරෝ තියෙනවා. GBP තියෙනවා. AUD තියෙන මේ කලමමයි තියෙන්නේ. අර USD කියන කරන්සි පෙයායක නැතුව හැදෙන අනෙක් පෙයාස්. මේ වගේ සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු මාකට් ඇනලිසිස් වලට යනකොට සහ කෝස් එකෙන් පස්සෙත් ඔයාලට අවශ්‍ය කරන දේවල් මේවා අපි කතා කරනවා ගෲප් එකේ. ඒ වගේනොත් ඉගෙන ගන්න. ඔයාලට තනියම බලලා මේ දේවල් අධ්‍යයනය කරන්න හැකියාව මේ කෝස් එකෙන් පස්සේ ලැබෙනවා. මම මේව පැහැදිලි කරන්න යන්නේ USD නැතුව හැදෙන කරන්සි පෙයාස් තමයි අපි මයිනර් කරන්සි පෙයාස් කියලා හඳුන්වන්නේ. ඊළඟට දැන් මේ කරන්සි පෙයාස් වර්ග දෙකක් තියෙනවාට ට්‍රේඩ් කරන වර්ග දෙකක් එතනින් එහාට ඔයා තීරණය කරගන්න ඕන මේ කරන්සි පෙයාස් වලින් කොහොමද ට්‍රේඩ් කරන්න පටන් ගන්න කියන එක. ටොක්සික් පෙයාස් මේක ඇවිල්ලා කොහොමද පැහැදිලි කරන්නේ? මේක තියෙන්නේ සාමාන්‍යයෙන් ෆොරෙක්ස් මාකට් එකේ නිරන්තරයෙන් ගනුදෙනු කෙරෙන්නේ නැහැ. බලන්න අපි කියවලා බලන්න විස්තරේ. යුගල යනවා ටොක්සික් යුගල යනවා එක් ප්‍රධාන මුදලක් සහ එමර්ජින් මාකට් මුදලක්. ඒ කියන්නේ මේ යුගල ලොකු ස්ප්‍රෙඩ් එකක් ගන්න. ඒ කියන්නේ මේ මාකට් එකේ නිතර තියෙන එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයාලා මෙන්න මේ ඔයාට බැලුවොත් එහෙම මේක මේ දෙවනියට දාලා තියෙන එක USD ZAR කියලා තියෙන එක මෙන්න මේක සවුත් ඇෆ්‍රිකන් කරන්සි එකක්. මේක ගිහිල්ලා බැලුවොත් එහෙම ගොඩක් ලොකු ස්ප්‍රෙඩ් එකක් වඩ බලා ගන්න පුළුවන්. ස්ප්‍රෙඩ් එක අපි ඊළඟ කතා කරනවා. මේ ලොකු ස්ප්‍රෙඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගනුදෙනු කරද්දී අපිට මේක වෙනුවෙන් වැය කරන්න වෙන මුදල ටිකක් සාපේක්ෂව වැඩි. හරිද? ඉතින් ඔය විදිහට තමයි මේකේ කතන්දරේ මේක තමයි අපිට ගොඩක් අත්‍යවශ්‍ය වෙන එකක් නෙවෙයි. මේ වගේ එකකුත් තියෙනවා කියලා මතක තබා ගත යුතුයි. කොමතක කිව්වෝ. හරි. ඊළඟ කොටස. මේක පොඩ්ඩක් වේගෙන් කරගෙන යනවා. මාර්කට් වල තිබුණොත් ඉක්මනට අහන්න. දැන් කාටවත් ප්‍රශ්නයක් නැත. Fill the session. Market sessions. මෙතනට එන්න කලින් චූටි කතාවක් කියන්න. මට කියන්න මෙහෙම හිතන්නකෝ. මේකේ ඔයාගේ සමහර වාගේ ගෙවල් ළඟ සමහර විට යනවා චුම්පන් යනවා ඉතින් චුම්පන් දන්නවනේ අර බීතෝන්ගේ හොන් එක දාගෙන යන චුම්පන් යනවා. මම පොදුවේ කියන්නේ වල ඔයාගේ ගේ ගාවින් චුම්පන් වාහනයක් යනවා හරියටම උදේ 6ට. හරිද? ඔයාගේ ගෙදර ගාවින් හරියටම උදේ 6ට චුම්පන් වෑන් එකක් යනවා. හරි. ඊළඟට උදේ 10ට මාළු අංකල් කෙනෙක් යනවා මාළුවෝ ගාගෙන. උදේ 6ට චුම්පන් යනවා. උදේ 10ට මාළු වාහනයක් හරි බයික් එකක් හරි යා කරේ තියාගෙන හරි කොහොම හරි යනවා. දැන් දෙකයි. දැන් මට කියන්න ඔයා මාළු ගන්න ඕන නම් ඔයාට මාළු ගන්න ඕන නම් ඔයා පාර ළඟට ඇවිල්ලා ඉන්න ඕන ගේ අස්සට වෙලා ඉන්නේ නැතුව මාළු ගන්න දැන් ඔන්න ඇවිල්ලා ඉන්නවා උදේ පාන්දර 6ට. මාළු ගන්න ඇවිල්ලා ඉන්නේ. හරියනවද වැඩි? උදේ 6ට යන්නේ චුම්පන්. 10ට යන්නේ මාළු. එතකොට ඔයාට ගන්න ඕන දැන් මාළු. ඔයා එන්න ඕන කීයද? උත්තරයක් දෙන්න බලන්න මම්මනේ දැන් කිව්වේ එක දිගට. ඒ නිසා කවුරු හරි දෙන්න බලන්න පොඩි උත්තරයක් කමෙන්ට් එකකට මෙසේජ් එකක්. උදේ 6ට යනවා චුම්පන් වෑන් එක. උදේ 10ට යනවා මාළු බයික් එක. ඔයාට මාළු ගන්න ඕන නම් යන්න ඕන මොන වෙලාවටද?
ළඟපාත ඔය 3 වසර වගේ ළමෙක් කවුරු හරි අහගෙන ඉන්නවා නම් එයා උත්තරේ දෙයි දැන් ඈ. ඒක නිසා ඔයාලා කොහොමද උත්තර වෙන්නේ? හරි. 10ට කලින් 10ට කලින් යන්න ඕන කියලා ලොකුට බරපතලට අරගෙන 10ට කලින් 10ට කියන්න ගැති. හරි. මම මේක සරලකම තමයි මෙතන පැහැදිලි කරන්න ඕනේ මේක එච්චර බරපතල දෙයක් නෙවෙයි බොහොම සාමාන්‍ය ජීවිතයේ තියෙන බොහොම සරල දේවල් වගේම මේ බිස්නස් එකත් හරි සරලයි. ඔයා සංකීර්ණ කරගන්නේ නැතුව මේක භාවිතා කරන තාක්කල් අසංකීර්ණ කරගන්න පටන් ගන්න කොතනින්ද මේක එපාම වෙනකන් ඔයාට පට්ටම සංකීර්ණයි. එහෙම සංකීර්ණත්වයක් මේක ඇතුලේ නැහැ. සරල විදිහට හිතන්න බොහොම ලේසියෙන් මේක කරගෙන යන්න පුළුවන්. හරි. අපි කතා කරන්න මෙතනදී forex වෙලඳ සැසි මාකට් සෙෂන්ස් ගැන. මම කිව්වා වගේ ලෝකෙට එක සැරේටම ඔක්කොටම අර රොටි තැටිය උඩට ටෝච් එක ගෙරුවා වගේ ඉර පායන්නේ නැත. හරිද? එහෙම හිමීට කැරකෙන ලෝකයක් බෝලයක් තියෙන. ඉතින් මේකේ අර කාලය වෙනස්. හරිද? කාලය වෙනස්. ඇමරිකාවට උදේ 6 වෙද්දී අපිට උදේ 6 නෙවෙයි. ඕස්ට්‍රේලියාවට උදේ 6 වෙද්දී අපිට උදේ 6 නෙවෙයි. මේ වගේ රටවල් වලට වෙන වෙන වෙලාවල් තියෙන එක අපි දන්නවා. හරිද? එතකොට දැන් අපි උදේ 8ට වැඩ පටන් ගන්නවානේ. ඒ වගේම ඇමරිකාවේ ඒගොල්ලන්ගේ උදේ කාලේ වැඩ පටන් ගන්නවා. අපි උදේ 8 කියලාම ගමුකෝ ලේසියට. හරිද? එතකොට හැම රටකම මේ විදිහ දාලා රටේ ඒගොල්ලන්ගේ උදේ 8 කියන වෙලාවේදී ඒගොල්ලන්ට අදාළ වෙලාව 8ේදී ඒක පටන් ගන්නවා. එතකොට සාපේක්ෂව ගත්තම ඔක්කොම මේ වැඩ පටන් ගන්න වෙලාව සමානයි. හරිද? ඒගොල්ලන්ගේ රටේ විදිහට. හැබැයි අපි එක ඔරලෝසුවක් අරගෙන බැලුවොත් එහෙම ඇමරිකාව පටන් ගන්නෙ එක්තරා වෙලාවක. හරිද? ඕස්ට්‍රේලියාව පටන් ගන්නෙ තව යුරෝපියන් කන්ට්‍රීස් ටික පටන් ගන්නෙ තවත් වෙලාවක. එතන මේක වෙලාවල් වෙනස් වෙලා. එක ඔරලෝසුවක් අපි මෙහෙම අපේ ඔරලෝසුව තියලා බලාගෙන බලන්න ඇමරිකාව කීයද පටන් ගත්තද? හරි. දැන් 8යි වෙලාව දැන් ඔන්න ඇමරිකාව පටන් ගත්ත කියලා හිතන්නකො. ඒ වෙලාවෙම අනිත් ඒවා පටන් ගන්නෙ නැත. සමහර ඒවා ඒ වෙද්දි ක්ලෝස් කරනවා. වහනවා. ඒ වෙලාවට වැඩ නවත්තනවා. ඒක අර ටයිම් ඩිෆරන්ස් එක නිසා. ඉතින් මෙන්න මේකෙදි තියෙනවා ශ්‍රී ලංකා වෙලාවෙන් සහ ලංකා වෙලාවෙන් තමයි මෙතන දාලා තියෙන්නේ. පොඩි පොඩි printing mistakes නෙවෙයි typing mistakes තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා. හේතුව මේ මම මේ presentation එක මගේ එන්න ඕන include වෙන්න ඕන දේවල් ටික දීලා මේ AI through තමයි generate කරේ. ඒක නිසා සිංහල typing mistakes තියෙන්න පුළුවන්. ඒක හිතන්න එපා. එතකොට මේකේ බලන්න මට කියන්න ඕන උනේ අර චූම් පාම් මල්ලි යන්නේ උදේ 6ට. එතකොට අපි චූම් පාම් ගන්න නම් උදේ 6ට ඉන්න ඕන. මාළු වෙන්නේ උදේ 10ට. මාළු ගන්න නම් අපි 10ට ඉන්න ඕන. ඒ වගේ මේකෙදි මේ සිඩ්නි සැසිය කියලා තියෙනවානේ. මේ සිඩ්නි සැසිය කියලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් මාකට් එක. ඕස්ට්‍රේලියන් මාකට් එකේ මොනවා හරි අපි ගන්නවා නම් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියන් මාකට් එකේ ගනුදෙනුවක් කරනවා නම් අපිට එතකොට ලංකා වෙලාවෙන් උදෑසන 4:30 දහවල් 1:30 කියන කාලය අතරතුරදී සිද්ධ කරන්න වෙනවා. හරිද? හරි. වාගේ හිතේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපිට මේ වෙලාවේ ට්‍රේඩ් කරන්න බෑද වගේ එකක් හිතේ නෑ. පුළුවන් මේක ඒගොල්ලන්ගේ මාකට් එක ඕපන් වෙලා තියෙන වෙලාව. මේක මතක තියාගන්න. ඊළඟට ලන්ඩන් සැසිය කියලා තියෙනවා. අපි ඔය කතා කරමු යුරෝ සෙෂන් එක කියලා ගත්තත් හරි. ලන්ඩන් සැසිය එක ශ්‍රී ලංකා වෙලාවෙන් දහවල් 12:30 රාත්‍රී 9:30 කියලා තියෙනවා. හරි ඊට පස්සේ ටෝකියෝ අපි කියන ඒසියන් එක කියලා ඒසියන් සෙසිය. එහෙම නැත්නම් ඒසියන් මාකට් එක ඒසියන් සෙෂන් එක ඕන එකක්. උදෑසන 6 සිට සවස් 3 දක්වා මේ සම්පූර්ණ සෙෂන් එකේ ඩියුරේෂන් එක කියන්නේ ඒසියන් කියන රේන්ජ් එකම ගත්තම ඒ ඒසියන් රේන්ජ් එකම කවර් වෙන විදිහට තමයි මේ සෙෂන් එක දීලා තියෙන්නේ. ඊළඟට නිව්යෝර්ක් එක US මාකට් එක හවස 6:30 පෙරවරු දේ 6:30ට පටන් ගත්තට පස්සේ පහවදා උදේ 3:30 වෙනකම් මේක තියෙනවා. හරිද? එතකොට දැන් ඔන්න හිතන්න සාමාන්‍යයෙන් ගෝල්ඩ් ට්‍රේඩ් කරන කෙනෙක්ට හොඳම ටයිම් එක තමයි නිව්යෝර්ක් ටයිම් එක. හරිද? නිව්යෝර්ක් සෙෂන් එකේ තමයි හොඳ පවර් මූව්මන්ට් එන්නේ. චුට්ටක් උදාහරණයක් ඕනම මතක් කරන්න නම් දැන් මම මේක දාන කියන තේරුමක් නැති වීවාට ඒක හොයන්න වෙන නිසා සාමාන්‍යයෙන් හවස 5:06 වගේ වෙලාවට ඔයා හොඳට බලන්න ගෝල්ඩ් ට්‍රේඩ් කරනවා නම් ගෝල්ඩ් මාකට් එකේ මූව්මන්ට් එක අර දවස් 30ෙම තිබුණට වඩා ටිකක් උඩට යනවා. එයි මෙහෙම ඒසියස් ලන්ඩන් ටෝකියෝ කියලා විතරක් මාකට් 4ක් තියෙනවා. හේතුව තමයි
කවුද අහන්නේ බිනාන්නේ මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මේ ඒසියන් රේන්ජ් එක හරිද ඒසියන් රේන්ජ් එක ගත්තට පස්සේ මේ ඒසියන් රේන්ජ් එකේ වැදගත්ම මාකට්ස් කිහිපයක් තියෙනවා මොනවද වැදගත්ම මාකට් කිහිපයක් තියෙන්නේ වැදගත්ම එක විදිහට ගන්න තියෙන්නේ ටෝකියෝ එක. ඒක කිහිපයක් තමයි තියෙන්නේ. ඉන්දියාව තියෙනවා, චයිනා එනවා, ටෝකියෝ එනවා. ඊට අනිත් දේවල් දැන් ළඟ ශ්‍රී ලංකාවේ LKR තියෙනවා. මාකට් එකවත් හොයාගන්න නැහැ. LKR තිබ්බට. තේරුණාද? ඒ වගේ මේ ලෝකේ forex මාකට් එක ඇතුළට එහෙම නැත්නම් මේ මූල්‍ය හුවමාරු වෙළඳපොළ ඇතුළට වැඩිම දායකත්වයක් දෙන කොටස් ටික තෝරලා ඒගොල්ලන්ගේ සෙෂන්ස් මේකේ ඕපන් වෙන වෙලාව බලන්න. හරිද? ඒ මාකට් එකේ ඒ වෙලාවේ ඇතුළතදී තමයි වැඩිපුර වෙලා දේවල් ටිකක් විකිනෙන්නේ. එහෙම නැත්නම් ඒ වෙලාවේදී තමයි වැඩිපුරම අවශ්‍ය කරන විදිහට ඒ කරන්සි ඒ රේන්ජ් එකට අදාළ කරන්සි එක ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ. උදාහරණයක් විදිහට මම කියන්න සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ අපි හිතමු ඕස්ට්‍රේලියාවේ එක්තරා කම්පැනි එකක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ මොබයිල් ෆෝන්ස් හදනවා. මොබයිල් ෆෝන්ස් හදන. ඒතර මේ මොබයිල් ෆෝන්ස් හදන මේ කම්පැනි එකට ඕඩර් එකක් එනවා. ඩොලර් ලක්ෂ 15ක විතර ඩොලර් මේ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 15ක විතර ඕඩර් එකක් එනවා. හරිද? ඒක ඒගොල්ලෝ විකුණනවා. දැන් ඒ ඕඩර් එක සප්ලයි කරලා තියෙනවා. ගත්ත කෙනත් මේ පැත්තට සල්ලි ඉවලා තියෙනවා. ඒතර මේ එවපු සල්ලි ටික හරියටම මේ පැත්තේ සටහන් වෙන්නේ එහෙම නැත්නම් මේ පැත්තේ නීත්‍යානුකූල විදිහට මේ මාකට් එක හරහා ඇවිල්ලා ඕස්ට්‍රේලියන් මාකට් එකට ඒගොල්ලෝ හරි විදිහට බාරගන්නේ මෙන්න මේ සෙෂන් එක ඇතුළතදී. පැහැදිලිද? ඒ ට්‍රාන්සැක්ෂන් එක ඒ විදිහට තමයි විතර වෙන්නේ. ඒකට මේ ට්‍රාන්සැක්ෂන් එකට අදාළ ඒ කාලය තමයි ඒ කාලය තුළ තමයි ඒවා එතනට එන්නේ. හරි? දැන් ඔය සාමාන්‍ය ලංකාවේ තියෙනනේ පොඩි පොඩි ඔය සෙනසුරාදා ඉරිදා එහෙම ෆොරින් ට්‍රාන්සැක්ෂන් එකක් සමහර වෙලාවට දැම්මම සමහර විදි තියෙනවා. ඒක දැම්මම පස්සේ ඒක එනකොට සඳුදා තමයි එන්නේ. එහෙම කියලා කියනවා. ඔයාලා සමහරට එක්ස්පීරියන්ස් ඇති. ඒකට හේතුව තමයි ඒක. අපි වැඩ කරන වෙලාවෙදී තමයි අපේ බැංකුව වලින් ඒ අදාළ දේවල් ටික අපිට දාලා දෙන්නේ. ඒක තමයි මේ කිහිපයක් හතරක් විතරක් තියෙන හතරක් විතරක් තියෙන්නේ. අනිත් කරන්සිස් ටික මේකට ගන්න එකේ තේරුමක් නැහැ. පොඩි ප්‍රමාණයක්. දැන් ලංකාව ආසියාතික රටක් නිසා අපි හිතනවා මේ මාකට් එක අපිටත් අයිතියි කියලා. අපි ඉන්නවා තමයි. හැබැයි මේ ටෝකියෝ සෙෂන් එක කියන එක අපේ සෙෂන් එක නෙවෙයි. හරිද? අපි ඒ ඒරියා එකේ ඉන්න නිසා ඒක අපිට බලන්න පුළුවන්. එහෙනම් අපි වැඩ කරන වෙලාවෙදී තමයි ඒකත් වැඩ කරන්නේ. අදාළ සෙෂන් එක ඇතුළේ. හැබැයි අපිව මූලික කරගෙන මේ ටෝකියෝ කියන ටවුන් එකේ ඒගොල්ලන්ගේ ටෝකියෝ ඉකොනොමි එකත් එක්ක තමයි මේ සෙෂන් එක කම්බයින් වෙලා තියෙන්නේ. පැහැදිලිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අනිත් ඒවත් මේ සමාන සිද්ධියම තමයි. මම ප්‍රශ්න තියෙනවා නම් කලින් මේ විදිහටම දාන්න. කොහොම ලේසියෙන් ඉතින් ඒක තමයි තීරණය කරගන්න තියෙන්නේ. මෙන්න මෙතන පැහැදිලි කරනවා දැන් මොකක්ද මේ ලන්ඩන් නිව්යෝක් ඕවර්ලැප් එක. දැන් අර අපි කතා කරන්නේ මේ ට්‍රේඩ් කරන්න හොඳම ඒ අදාළ කරන්සි වල හොඳම වෙලාව ඒගොල්ලෝ වැඩ කරන වෙලාව. සමහර වෙලාව දැන් අපිට පැය 24යිනේ තියෙන්නේ. පැය 24යි. පැය 8 ගානේ මේ හතරකට බෙදුවොත් එහෙම 32ක් යනවා. හරිද? ගණන් කරනකොට 4 හරියයි. එතකොට මේක මේ පැය 32කට බෙදන්න එපා මේ සර්කල් එක. පැය 24 සර්කල් එක 32කට බෙදන්න. ඉතින් එහෙම බෙදන්න වෙන්නේ. ඒ කියන්නේ එකක් පටන් ගත්තා. ඒක ඉවර වෙච්ච තැනින් අනිත් එක පටන් අරගෙන යනවා. ඒක ඉවර වෙන තැනින් ඊළඟ එක පටන් ගන්නවා. එහෙමනම් විතරයි. හරිද? එහෙම නෙවෙයි වැඩේ වෙන්නේ. මේ යනවා. ඒක තාම තියෙන අතරදී අනිත් පැත්තත් උදේ 8 වෙලා. එතකොට ඒක නිසා මෙන්න මේක තාම ඉවරත් නෑ. අපි හිතමු මේක ඒසියන් සෙෂන් එක තියෙනවා. ඒ අතරදී ලන්ඩන් සෙෂන් එකක් දැන් පටන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ටත් එලි වෙලා. මෙන්න මෙහෙම මේ දෙකක් එකට සෙට් වෙන තැනට අපි කියනවා ඕවර්ලැප් වෙනවා කියලා. මෙහෙම එක ටයිම් ෆ්‍රේම් එකක් යන අතරදී එතනටම අනිත් එකත් සෙට් වෙනවා. මේක ඉවර වෙලා නෙවෙයි. ඒක උඩටම අනිත් එකත් සෙට් වෙනවා. ඒතර මෙන්න මෙහෙම සෙට් වෙලා යන එකට අපි කියනවා ඕවර්ලැප් වෙනවා කියලා. ඒතර මේකෙන් තියෙන විශේෂත්වය තමයි මේ මාකට් දෙකටම අදාළ ගණදුණු සියල්ල මේ ටයිම් එකේදී සිද්ධ වෙනවා. අපි නිකම් උදාහරණයක් කියන්නම්. නිකම් පැහැදිලි කිරීමට පමණක්. උදේ 6 ඉඳලා උදේ 8 වෙනකම් පැය දෙකක කාලයක් තියෙනවා. මේ පැය දෙකේදී ඒසියන් මාකට් එකයි ලන්ඩන් මාකට් එකයි දෙකම තියෙනවා. ඕවර්ලැප් වෙන ටයිම් එක. ඇත්තම නෙවෙයි මම නිකන් උදාහරණයක් කියන පැහැදිලි කරන්න විතරයි. එතකොට මේක තියෙන ඉතිහාස. එතකොට මේ ටයිම් එක ඇතුළතදී
ඒසියන් මාකට් එකේ ගනුදෙනු ටිකක් තියෙනවා ලන්ඩන් මාකට් එකේ ගනුදෙනු ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ මාකට් දෙකම එකට තියෙනකොට ඒසියන් මාකට් එකේ 50ක් වුණා ලන්ඩන් මාකට් එකේ 50ක් වුණා. කලින් නම් මේක 50නේ දිගටම ආවේ. දැන් මෙයාගේ 50ත් එකතු වුණාම 100යි. ලොකු ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් සිද්ධ වෙන තරක්. මේ වෙලාවල් වලදී අපිට ගනුදෙනු කරන්න එහෙම නැත්නම් මාකට් එකේ ඩිරෙක්ෂන්ස් තීරණය කරන්න හොඳ ඔපචුනිටිස් ගොඩක් හැදෙනවා. ඕවර්ලැප් කියන එක මම රෙකෝඩින් එක දාන්න මේක චුට්ටක් බලා ගන්න. මම මේවා ගැන පැහැදිලි කිරීම කරගෙන යන්නම්. පැහැදිලි කිරීම ගොඩක් කරන්නම්. අපි මේක ඉස්සරහට ඉගෙනගෙන යන අතරේදී එතකොට ලේසි වෙයි කියලා මම හිතනවා. දැන් පැහැදිලි කරාට ලොකු දෙයක් නිසා. හරි. ඊළඟට බ්‍රෝකරේජ් කියන්නේ බ්‍රෝකරේජ් කියනකොට මෙතනදී අපි විශේෂයෙන්ම අඳුරගන්න ඕනේ බ්‍රෝකරේජ් එක මේ. දැන් අපි ඩිපොසිට් එකක් දාන්න. එහෙම නැත්නම් අපි මේකට අදාළ මුදලක් යොදවන්න එපා. අපි ඩොලර් මිලදී ගන්න නම් අපිට ඉස්සෙල්ලා මේකට සල්ලි දාන්න වෙයි. කියන්නේ මේ රුපියල් ටික දාන්න වෙනවා. ඒතර මෙන්න මේ දාන එක මේ අපේ සල්ලිමද නැත්නම් එයා ඒ සල්ලි ටික අරගෙන දාගත්ත කරේ කරගත්ත ගියාද? නැත්නම් හරි වා සල්ලි ගෙනව දැන් තියන්නේ නැහැ. ආදාළ ගනුදෙනු ටික කරගන්න අපිට මෙන්න මේ කමිෂන් එක දෙන්න කියලා යාලා කමිෂන් එක හරි මොකක් හරි අරගෙන අපේ ගනුදෙනු ටික පිළිවෙලට කරලා දෙන විදිහේ බ්‍රෝකරේජ් එකක්ද කියලා අපි මේක හොයාගත යුතුයි. මේ පිළිබඳව මම ලොකු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේදී. මේක පැහැදිලි වෙන්නේ නැති නිසා. ඒක නිසා මම බේසික් දේවල් ටිකක් කියලා දෙන්නම්. ඔයා මුලින්ම මේක ගැන දැනගන්න ඕන. අංක 1. අංක 1. මෙයාට ලයිසන් එකක් තියෙන්න ඕන. ලයිසන් එකක් තියෙන්න ඕන. අංක 2. මෙයාගේ ගනුදෙනු වල අපිට ඩිපොසිට් කරන්න තියෙන විදිහ, විත්ඩ්‍රෝ කරන්න තියෙන විදිහ, ෆැසිලිටිස් දීලා තියෙන්නේ මොනවද, ඔප්ෂන්ස් මොනවද කියන එක අපි ඔයාලා බලලා වැඩිපුර ඔප්ෂන්ස් තියෙන ඒවා අපි තෝරාගත යුතුයි. සමහර ඒවා තියෙනවා රෙස්ට්‍රික්ෂන්ස් එහෙම නැත්නම් අවදානම් සහගත ඒවා තියෙනවා ඒවා අවශ්‍ය නැහැ. ඒවා අතහරින්න ඕන. මම ඒවා පැහැදිලි කරලා කියලා දෙන්න. පළවෙනිදම කිව්වේ මෙයාට මේ ලයිසන් එකක් රෙගියුලේෂන්ස් කියලා කියනවා මේ තියෙන්න ඕන. මෙතෙන්දි කතා කරනවා මෙතන මේ ලයිසන් එකක් මේක හැම එකේම තියෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට දෙන ෆැසිලිටිස් තමයි මේක වෙනස් වෙනවා. පළවෙනියටම STA කියන මෙන්න මේ යුනයිටඩ් කින්ග්ඩම් දෙන ඒගොල්ලන්ගේ ඒරියා එකේ ට්‍රික් කරනවා නම් මේ ලයිසන් එක අනිවාර්යෙන් තියෙනවා. හරි නැත්නම් ඉල්ලීගල්. ඒ ලයිසන් එක එතන තියෙනවා. එතන මෙතන තියෙනවා සෙන්සෙක් කියන එක මේක සයිප්ස් වල දෙන එක. මේක ගොඩක් ඒ වගේ තියෙනවා. ඔයාව දන්න XM, XS ඊළඟට Nix කියන බ්‍රෝකරේජ් එක. ඒ වගේ NodeFX, Vantage මේ වගේ ගොඩාක් කන්ට්‍රීස් වල බ්‍රෝකරේජ් වල මේක තියෙන බොහොම ලීසින් ගන්න එකක්. මේක එකක් හරි තියෙන්න ඕන. ඊළඟට ASIC කියලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් වල. ඊළඟට FSCA කියලා සවුත් අප්‍රිකා වල එකක් තියෙනවා. මේ FSCA කියන එකත් එච්චර ලොකුවට ගන්න එකක් නෙවෙයි. අර තද නැහැ. මම එහෙම කියන්න හේතුව තමයි දැන් මේ යුනයිටඩ් කින්ග්ඩම් වගේ කන්ට්‍රි එකක් එහෙම නැත්නම් ඒ වගේ තැනක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ෆොරෙක්ස් ට්‍රේඩින් වලට දීලා තියෙන රිස්ට්‍රික්ෂන්ස් ගොඩක් වැඩි. ඒගොල්ලෝ දීලා තියෙනවා rules and regulations ගොඩක් හදලා. ලිවරේජ් එක ගොඩක් අඩු වෙන්න ඕන. ඒගොල්ලන්ට දෙන්න තියෙන ගොඩාක් නීතිමය පැත්ත ගොඩක් තර දීලා තියෙනවා. හරිද? මම දන්න ලෝකේ බ්‍රෝකරේජ් එකකට යන්න අපහසුම කන්ට්‍රි එක තමයි ජපාන. ඒගොල්ලෝ අතිශය දරුණු විදිහට බොහෝම සැරට රෙගියුලේෂන්ස් දීලා තියෙනවා. ඒක නිසා يعني 1-1 විතරයි දෙන්න පුළුවන් ලිවරේජ් එක පව. එහෙම එකක් තියෙනවා. ඉතින් මේ ලයිසන් එකක් අපිට ඒක නිසා ගොඩක් දුරට වැදගත්. ගොඩක් දුරට කියන්නේ අපි මේක තියෙන මේක දැන් අපේ රටේ ලයිසන් අපේ රටේ ලයිසන් එකක් නැති වුණාට අපි මේ වගේ දේවල් ටිකක් තියනොත් අපිට මේ බ්‍රෝකරේජ් එක ට්‍රස්ට් කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට මේ වගේ බ්‍රෝකරේජ් සාමාන්‍යයෙන් අපිට ඒගොල්ලන්ගේ සර්විස් එක අනිවාර්යෙන් හරියට දෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ඒජන්ට් කෙනෙක් ලංකාවේ කොහේ හරි තැනක සර්විස් එක දෙන්න බලාගෙන ඉන්නවා. අපේ ලැන්ග්වේජ් එක ගොඩක් දුරට ඒගොල්ලෝ ඇබ්සෝර්බ් කරගන්න ඒගොල්ලෝ අපේ ලැන්ග්වේජ් එකෙන් අපිට සර්විස් එක දෙන්න try එක දෙනවා. ඒක දේවල් තියෙනවා. ඒත් එක්කම ඕගොල්ලෝ අහලා තියෙන රට ගිහින් ගන්නද මෙතනදී මට මේ ළඟදී තා ප්‍රශ්නයක් මේ ආපු ප්‍රශ්න වලින් මම පොඩ්ඩක් ඔයාලට උත්තර දෙන්න. බෝනස් එකක් දෙනවා නම් උන් තනිකර හොරෙක්. අහලා තියෙන්න ඕන Facebook එකේම ඕගොල්ලෝ අනිවාර්යෙන් ඉන්න තැන්වල මේක තියෙනවා. ඊළඟට
අන්ලිමිටඩ් ලිවරේජ් දෙනවා නම් ලිවරේජ් ගොඩක් වැඩි නම් ඒක හොඳ නැහැ. ඊට පස්සේ BB ට්‍රේඩර් කෙනෙක් කියලා කියනවා. ඊට පස්සේ B book ට්‍රේඩර් කෙනෙක් කියලා කියනවා. මේ ගොඩාක් ಜಾති මේ විදිහට තියෙනවා. අංක 1 මේ හැම එකකටම රැවටෙන්න එපා. හරිද? අපි මේ හැම දෙයක්ම කොහොම ඔලුවට දාගත්තට පස්සේ අපිට ට්‍රේඩ් කරන්න සිද්ධ වෙන්නේ නැත. ඒ දණ්ඩාට පඬිත්තේ යෑමට නොහැක වගේ තමයි මේක කරා. හරි කියන්නේ ඒ දණ්ඩාට පඬිතේ යෑම නෙවෙයි පඬිතයාට ඒ දැන් දේව කළ නොහැක කියලා කතාවක් අපි අහලා තියෙන නිසා මේ පඬිතයා වෙන්න එපා. මේකේ අවශ්‍ය දේවල් හරියට දැනගන්න. B බ්‍රෝකර් කෙනෙක් එහෙම නැත්නම් B book broker කෙනෙක් කියලා කියන්නේ මොකක්ද? මෙයාගේ අර දීලා කියන නීති රෙගුලාසි වල යම්කිසි ලිහිල් කිරීමක් තියෙනවා. හරිද? මෙයාගේ මාකට් එකේ ප්ලොටින් එකක්. එහෙම නැත්නම් අපි කියනවා හිතන්න මම බ්‍රෝකරේජ් එක. මම තමයි බ්‍රෝකරේජ් එක මේ මම කරන්නේ BB බ්‍රෝකරේජ් එකක්. ඔයා ඉන්නවා මේ පැත්තේ. ඔයා මට දෙන ඕඩර් එකක්. මට දෙන ඕඩර් එකක් USD මෙන්න මෙච්චර ප්‍රමාණයක් දෙන්න කියලා. හරිද? මම කන්නේ මගේ සාක්කුවේ තියෙන සල්ලි ටික අරගෙන දෙනවා. ඔයාගේ සල්ලි ටික මම අරගෙන මම ඔයාලට එක්ස්චේන්ජ් කරලා දෙනවා. ඩීල් ඩන්. ප්‍රශ්නේ ඉවරයි. රයිට් අල්ලි ප්‍රමාණයක් මගේ ගාව තියෙනවා. මම මේක නිතරම මගේ ගාව තියාගෙන ඉන්නත් බෑ. සුළු වෙලා විනාඩි 3ක් විතර තියාගෙන ඉන්න පුළුවන්. ෂණිකව මම forex market එකට මේක transfer කරනවා. හරිද? මේක ECN කියලා කොටසක් තියෙනවා. ECN කියලා කොටසක් තියෙනවා. ඒතර මේ ECN brokerage එකක් එහෙම නැත්නම් A-book brokerage එකක් කියලා තියෙනවා. මෙයා මේ පැත්තෙන් ගන්නකොට ඔයා market එකට යවන්න ඕන. වා මේ මැද මේ brokerage එක මැද ඉඳගෙන මේ එහෙම අද්දක මාරු කරලා දෙපැත්තට දුන්නා වගේ කතාවක්. ඒතර මේ කොටස් දෙකක් තමයි මේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතනින් එහාට ඒගොල්ලන්ගේ වෙනස් වෙන ගොඩක් දේවල් තියෙනවා. A-book broker කෙනෙක්ට බෝනස් එකක් දෙන්න බෑ. එයාලගේ ඩිපොසිට් ලිමිට් තියෙනවා. ට්‍රාන්සැක්ෂන් ලිමිටේෂන්ස් තියෙනවා. එයාලගේ ප්‍රූෆ් කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඔයාට rules and regulation trading restrictions ගොඩක් වැඩි. ඔය දේවල් වල facilities ගොඩක් අඩු කරලා restrictions අඩු කරලා BB broker කෙනෙක් ඇවිල්ලා තියෙනවා. මේ BB කෙනා ගාව market manipulations තියෙන්න පුළුවන්. slip rate තියෙන්න පුළුවන්. බෝනස් එකේ මොන හරි තියෙන්න පුළුවන්. බෝනස් වලට high restrictions ඒගොල්ලෝ දාලා තියෙන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. මේක ලොකු බිස්නස් එකක්. සල්ලි කියන්නේ තනිකර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සර්පෙක් තමයි. ඒක නිසා තමයි මාර විදිහට මේ restrictions හැමදාම තියෙන්නේ. ඒ නිසා දැනගෙන කරන වැඩේ හරියට කරන්න. දැන් මම මේ කියලා දුන්න දේවල් වල සමහර දේවල් තේරෙන්නේ නැති සමහර දේවල් තේරෙන්නේ නැතු වෙන්නේ. කමක්. අපි මේ ඉගෙනගෙන යන අතරදී නොතේරුණු දේවල් ටිකත් ඔයාලට ඉස්සරහට තේරෙන්න ගන්න. මේක බලන්න ඉන්නකෝ. ස්කෑම් බ්‍රෝකර්ගේ අන්නතුරු සංඥා. AI වලින් දාලා තියෙන නිසා තමයි අර විදිහට මේ ටයිප් කරලා තියෙන්නේ. ඒ නිසා මේ හිතන්න අතිශය ඉහළ බෝනස් 100% හෝ අසීමිත බෝනස් පිරිනමන බ්‍රෝකර්වරුන් මේ සැබෑ නොවන අතර විත්ඩ්‍රෝවල් කිරීමේදී අපහසුතාව ඇති කරන්නේ. මේ කතා කරන්නේ බෝනස් amount එක විත්ඩ්‍රෝ කරන එක ගැන. හරිද? බෝනස් amount එක විත්ඩ්‍රෝ කරන එක ගැන. දැන් මේ தත්ත්වය දැනට නැහැ. මේ தත්ත්වය දැනට නැහැ. 100%ක වගේ බෝනස් එකක් දෙන්නේ නැහැ. මොකද බෝනස් එක විත්ඩ්‍රෝ කරන්න දෙන්නේම නැත. බෝනස් විත්ඩ්‍රෝ කරන්න දෙන බ්‍රෝකරේජ් තියෙනවා. ඔයාලා හොයලා බලන්න පුළුවන්. දැනට ලංකාවේ නම් ලංකාවේ පහුගිය දවස්වල කෙනෙක් ආවා. එයා නැවත ගියා. ඒ අරෙන්න බ්‍රෝකරේජ් එකක දැන් කිසිම බෝනස් එකක් ඒගොල්ලෝ දෙන බෝනස් එක විත්ඩ්‍රෝ කරන්න බෑ. හරිද? ඊළඟට මේකේ තියෙන 100%ක වගේ ලොකු ප්‍රමාණයක බෝනස් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඩොලර් 100ක් දැම්මම පස්සේ එයා 1000ක් වැඩි උපදිනවා. ඒතර 1100. හරිද? එහෙම දෙන්නෙත් නැහැ. උපරිම යන්නේ 100%. ඒකත් සීමිත ප්‍රමාණයකට දාලා තියෙනවා. ගෝඩු එක අවුලක් නැද්ද සර් කියලා අහලා දෙනවා. ගෝඩු කියන බ්‍රෝකරේජ් එකේ මේකත් බීබු බ්‍රෝකරේජ් එකක්. මේකේ මම ගොඩාක්ම කියවලා නැහැ. මේක මේ අපේ පාර්ට්නර්ෂිප් එකකුත් තියෙනවා. මම මේ බ්‍රෝකරේජ් එක ගොඩක් දුරට දන්නේ කියන්නේ මේක ගොඩක්ම පැම් සර්විස් එකක් විතර. පැම් එක කියන්නේ මොකක්ද කියන එක අපිට වෙනම මේ කරන්න පුළුවන්. බ්‍රෝකර් සර්විස් එකකටත් වඩා ඒගොල්ලෝ පැම් සර්විස් එක තියෙනවා කියන එක තමයි මම ගොඩක් දුරට දන්නේ. මම මේක ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නම්. මේකේ මේ සම්පූර්ණ විස්තරයක් ඇතුව මම මේ පොදුවේ බ්‍රෝකරේජ් ගැන කතා කරන නිසා මේක ගොඩක් දුරට යන්නේ නැතුව ඉන්න. බ්‍රෝකරේජ් එකට ලොකු ඉෂුව එකක් නැහැ. BBB බ්‍රෝකරේජ් එක කියනවා පිළිගන්න ඕන ලංකාවට ECN බ්‍රෝකරේජ් බොහොම අඩුයි. IC මාකට් එකේ පවා අපිට ECN ඩිරෙක්ට් දෙන්නේ නැත. හරි. ඊළඟට සහතික කළ ලාභ පොරොන්දු දිනපතා 50%ක ලාභ සහතිකයි මේ සාමාන්‍යයෙන් දන්නවනේ. අනිවාර්ය 50% ප්‍රොෆිට් එකක් දවස් ගන්න ගන්න පුළුවන්. පිස්සු කතානේ බොන්නේ කතා කළා දන්නේ. ඊළඟට withdrawal ගැටලු. මේක තමයි විශේෂම ප්‍රශ්නේ withdrawals ගැටලු.
මෙතන මේ withdrawal ගැටලු කියන එක කොටස් දෙකක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි brokerage එකෙන් අපේ සල්ලි අපිට withdraw කරන්න නොදෙන එක. දෙවෙනි එක තමයි withdrawal වලදී අපි අපේ අනන්‍යතාවය නිසියාකාරව තහවුරු කිරීම හරියට කරලා නොතිබුණ නිසා. හරිද? ඇති වෙන ගැටලු. මේක දෙකක්. brokerage එකක් යම් කිසි හේතුවක් මත ඒගොල්ලෝ ආවා මොකක් හරි හේතුවක් කිය ඔයාට ඒ සල්ලි දෙන්න බෑ. මම ඩොලර් 100ක් ඩිපොසිට් කරා. දැන් 1500ක් තියෙනවා. මම ඩිපොසිට් කරපු එකත් එක්ක ඒ කියන්නේ 1400ක ප්‍රොෆිට් එකක් තියෙනවා. එයා කියනවා නෑ 1500ම දෙන්න බෑ. 1500ම දෙන්න බෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මගේ 100 මගේ. ඒක කොහොමත් මට තියෙන්න ඕන. අර 1400ක් මගේ කොහොමද ප්‍රොෆිට් කරේ? ඒක එයාලා දීලා තියෙනවා සමහර දිනවල. නෑ එහෙම ප්‍රොෆිට් කරන්න බෑ. ඒගොල්ලන්ගේ rules and regulations අපි බැලිය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය ඩොලර් 100ක වගේ ඉඳලා වැඩිපුර ගිහිල්ලා තියෙන 150ක විතර ප්‍රොෆිට් එක 1500 ප්‍රොෆිට් එකක් ගිහිල්ලා තියෙනවානේ. 1400 ප්‍රොෆිට් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ එකක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒ වගේ එකක් යනකොට ඒගොල්ලෝ ඒකට මේ ගැලපෙන විදිහම නැත්නම් ඒ වගේ එකක් ට්‍රැක් වෙන විදිහේ rules and regulations අපි අර මේ අපි brokerage එකක register වෙච්ච ගමන් අපිට mail එකක් එනවා. rules and regulations document එක. ඒක ඇතුලේ මෙන්න මේ වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. ඒවා බලන්න ඕන. කම්මැලි නම් ඔයාලට ලේසි ක්‍රමයක් කියන්නම්. chat GPT එකට අප්ලෝඩ් කරන්න මේක සිංහල සමරි එකක් දෙන්න මට ට්‍රේඩ් කරන්න හොඳයිද නරකයිද කියලා. එයා පැහැදිලි කරලා දෙයි. බොහොම සිම්පල් ඒ විදිහ එකක් කරගත්තා කමක් නැහැ. ඊළඟට regulations නමති ගම. ඉතින් ලයිසන් නැතුව පාරේ ගියා වගේ තමයි. එච්චරයි. මම වෙනම පැහැදිලි කරන්න ඕනේ නැහැ. බයික් එක කරගෙන පාරේ යනවා. හැබැයි ඔයාට driving license නැත. same as this. ඊළඟට pressure tariffs. එතකොට කියන්නේ මේ වැඩිපුරලා කිරින්න. ඒ කියන්නේ නිරන්තර මේක සිද්ධ වෙන්න පුළුවන්. බ්‍රෝකරේජ් එක සමහර මෙහෙම හිතන්න ඔයා ඩොලර් 100ක් විතර දාලා ඩිපොසිට් එකක් දාලා ට්‍රේඩ් කරගෙන යනවා. හරිද? ටික දවසක් ට්‍රේඩ් කරගෙන නැති ඔයාලට බ්‍රෝකරේජ් එකෙන් කෝල් එකක් එනවා. ඔයාගේ account එකේ ඩොලර් 100ක් තියෙන මේක තව පොඩක් වැඩි කරගන්න ඩිපොසිට් එක වැඩි කරගන්න ඔයාලට තව ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. එහෙම නිරන්තරයෙන් සාමාන්‍යයෙන් දවසකට සැරයක් විතර කෝල් කරනවා. ඊළඟට ඔයාලා පොඩි ලොස් එකක් ගියම සර් මේකෙත් මේ පොඩ්ඩක් ලොස් වෙලා තියෙන්නේ account එක ලොස් වෙලා නේ තියෙන්නේ. අගොඩක් දාගෙන මේක රිකවර් කරගමු අපහු ට්‍රේඩ් ටික මේ කරගන්න. නිරන්තරයෙන් ඔයාව නිකන් අනවශ්‍ය විදිහට ඩිපොසිට් කරන්න පොළඹවනවා නම් ප්‍රශ්නයක්. මතක තියාගන්න. ඊට පස්සේ අපිට ඒ බ්‍රෝකරේජ් එක ගැන විස්තර අනිවාර්යයෙන්ම මේ බ්‍රෝකරේජ් එක හරහා සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම මේක ගැන දැනුවත් වෙන්න පූර්ණ අයිතිය තියෙනවා. හරිද? පූර්ණ අයිතිය තියෙනවා. එතකොට මේ පූර්ණ අයිතිය නැති කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අපි හිතමු මොකක් හරි ABC කියලා බ්‍රෝකරේජ් එකකට සම්බන්ධ වෙන්න යනවා. ඔයාට මේකේ තොරතුරු දැනගන්න ඔයා මේ බ්‍රෝකරේජ් එක තියෙන තැනට යන්න ඕන කියලා එකක් නැහැ. ලෝකේ ඕනම කෙනෙක් සම්බන්ධ වෙන්න තියෙන්නේ. එතකොට එතනට ගිහිල්ලා අහගන්න බැරි නිසා තමයි වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකේ ඔයාට අවශ්‍ය කරන සියලු තොරතුරු ඒගොල්ලෝ දීලා නැහැ. ඒගොල්ලොන්ගේ ගැන. ඒක ප්‍රශ්නයක්. ඒ අනිවාර්යෙන් මේ වෙබ්සයිට් එකේ තොරතුරු දීලා තියෙන්න ඕන. ඒකේ ඒගොල්ලන්ගේ ලයිසන් එකේ තියෙන පොයින්ට් එක. ඒගොල්ලන්ගේ ලයිසන් එකටම දීලා තියෙනවා. මේකේ මේ ඩීටේල්ස් ටික ක්ලයන්ට් බලා ගන්න පුළුවන් විදිහ තැනක තියෙන්න ඕන කියන එක. පැහැදිලිද? ඉතින් මෙන්න මේ කියන දේවල් ටික නැත්තම් ඒ බ්‍රෝකරේජ් එක ගැන නැවත වතාවක් හිතන එක සුදුසුයි. අපි යමු ඉස්සරහට. හිතාගෙන හිටියේ පැයක වගේ සුළු කාලයකින් ඉවර කරන්න බලමු. දැනට අපිට පැයයි විනාඩි 10ක් වගේ ගිහින් තියෙනවා. කරගෙන යමු. පුළුවන් ඉක්මනට අපි කරමු. ගොඩක්ම මේ මෙතන කතා කරන දේවල් ටිකක් තියෙනවා. ජනප්‍රිය රෙගියුලේටඩ් බ්‍රෝකර් වරුන් කියලා තියෙනවා. මෙතන දාලා තියෙන ස්ප්‍රෙඩ් එක සහ රෙගියුලේෂන්ස් තියෙන විදිහත් එක්ක පුංචි පුංචි විස්තර ටිකක් තියෙනවා බලන්න. බ්‍රෝකර් එක එක්ස්නස් ස්ප්‍රෙඩ් එක දාලා තියෙන මේ පොඩි ගණනක් මේ account type එකත් එක්ක තියෙන. ඒක නිසා ඒක ගණන් ගන්න එපා. මොකද ඒක වෙනස් වෙන්න පුළුවන්. account type එකත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒක නිසා උපරිම leverage එක තියෙනවා, regulations මොනවද තියෙන්නේ කියලා තියෙනවා. XS එකේ ගොඩක් regulations තියෙනවා. ඊළඟට IC market තියෙනවා. XME මේ තියෙන ටිකේ ඔක්කොගෙම regulations තුන බැගින් තියෙනවා. SC තියෙන්නේ SC එක තියෙන්නේ external විතරයි. ඊළඟට මේකේ වැදගත් දේ තමයි බලන්න ඕන. අපිට ඩිපොසිට් කරන්න තියෙන අවම මුදල කීයද කියන එකත් අපිට වැදගත් කාරණා. ඊළඟට මෙන්න මේ දේවල් ටික තමයි මේ බ්‍රෝකරේජ් ගොඩක් තියෙන මේ මෙතන දාලා තියෙන හතරක් විතරයි ඔයගලන්ට මේක මොන වගේද කියන එක පැහැදිලි කරගන්න.
ඔයාලා නිතරම දකින Exness සහ XM කියන බ්‍රෝකරේජ් දෙකම විස්තර මම මෙතන දාලා තියෙනවා. මීට වඩා උඩින් තියෙන මාකට් තියෙනවා. ඒ කියන්නේ Exness කියලා කියන්නේ ලෝකේ තියෙන ලොකුම බ්‍රෝකරේජ් එක. IC මාකට් එක එහෙම ලොකුම බ්‍රෝකරේජ් එක විදිහට ගත්තම 21 හෝ 22 වගේ තැනකට එන්නේ. XM එක 13 කියන තැන තියෙනවා. Pepperstone 6 හෝ 8 තැනක තියෙන මට ලිස්ට් එක හරියට මතක නැහැ. වගේ ළඟ ළඟ සෙට් වෙනවා. ලොකුම බ්‍රෝකරේජ් එක වුණොත් Exness. Exness කියන කෙනාට මේ අනිත් බ්‍රෝකරේජ් වලටත් සල්ලි දෙන ලොකු බ්‍රෝකරේජ් එකක්. එයා බ්‍රෝකරේජ් වල තියෙන මේ රෙගියුලේෂන්ස් එයා ලිමිට් කරගෙන ඉන්නවා. එයාට ගනුදෙනු කරන්න තියෙන කැපැසිටි එක වැඩි නිසා. බ්‍රෝකරේජ් එකක් විතර තියෙන කැපැසිටි එක ඉදිරියට අඩු කරලා තියෙනවා. මේ ලිමිටේෂන්ස් අඩු කරලා තියෙනවා. ඔයා තෝරගන්න බ්‍රෝකරේජ් එක තෝරගනිද්දී ඉස්සෙල්ලා බලන්න රෙගියුලේෂන්ස් බලන්න කලින් ඔයා බලන්න ඔයාට ගැලපෙනද? ඔයාගේ ඩිපොසිට් amount එක, ඔයාගේ බෝනස් එකක් අවශ්‍ය නැහැ. ඒක දෙනවද? ඔය දේවල් ටික බාදී කරලා ඊට පස්සේ බලන්න මේ 100%ක් හොඳ මේක ඔයාට මැච් වෙන්නේ කියන එක සත්‍යයි. ඒක සෙට් වෙන්නේ නැහැ. මොකද 100%ක් හොඳ මේක ඕන නම් මං ගාව ඉන්නෙත් නැහැ. අඩුතරමේ ඩොලර් ලක්ෂයක විතර අඩුම ඩිපොසිට් එකක් එක්ක වෙනහට වෙන කොහෙද ට්‍රේඩ් කරන කෙනෙක්. ඒක නිසා මං ගාව ඉන්නේ නැහැ කීරවත්. ඒක පැහැදිලි. ඒක නිසා මේ ඔයා ඉතල බලන්න ඔයාට කොන්න බොනස් එකක් දෙනවද? සාමාන්‍ය ටෙක් කරන කට්ටිය කමෙන්ට්ස් ඕකේද? විඩ්‍රෝවල්ස් වලට ප්‍රශ්න කිෂු එකක් තියෙනවා. මේ දේවල් ටික හොයලා බලන්න. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳන්න පුළුවන් මෙතඩ් එකක් තියෙනවද? මේ දේවල් ටික හොයලා බලලා ජොයින් වෙන්න කලින් මේ රෙගියුලේෂන්ස් කොයිද ඒ වගේ මොනවද තියෙන්නේ අනිත් කට්ටියට හරියට වැට් ක්ලික් කරලා දෙන තැනක්ද සිස්ටම් එක එකමද අපිටත් තියෙන්නේ මේ දේවල් ටික චෙක් කරන්න. චෙක් කරලා ඕකේ නම් ඔයා ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඊළඟට ස්ප්‍රෙඩ් එක කියන්නේ මොකක්ද කියන එක මෙතන මේ කතා කරන්නේ. මෙතන තියෙන මේක රෙකෝඩින් එක දැම්මම මේ කැල්කියුලේෂන්ස් එකම බලන්න. මම දැනට මේක පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. මොකද ඕල්ට වඩා මේ බෝඩ් කරන්නත් හොඳ නැති නිසා. නිකන් හිතන්න පැන්සල කලින් වගේම පැන්සලක් තියෙනවා. මේ පැන්සල මේ අපි හිතමු මේක මම කඩෙන් අප එකක් මම කඩෙන් ගෙනාපු එකක්. අපි හිතමු ඔයා තමයි කඩේ මුදලාරි. ඔයා කඩේ මුදලාරි. මේ පැන්සල ඔයා කඩේ විකුණන්න ගන්න මුදල තියෙනවා. ඒ කියන්නේ විකුණන්න මිලක් තියෙනවානේ. මම හිතමු රුපියල් 20යි ඔයාට විකුණන්න තියෙන්නේ පැන්සලේ මිල රුපියල් 20යි. දැන් ඔයා මේක අපි හිතමු ඩෙලිවරි වෑන් එකකින් ඇවිල්ලා ඔයාට දෙන්නේ රුපියල් 20 ගානෙද? උත්තරයක් දෙන්න බලන්න. ඔයාට මේ පැන්සල හම්බ වෙන්නේ ඩෙලිවරි වෑන් එකකින් ඒකෙත් රුපියල් 20 ගානෙද? කිරවත් නැහැ. ඔයාට හම්බ වෙන මේක එහෙම 15ට 10ට හරි රුපියල් 15ට හම්බුනේ කියලා කියන්නකො. ඔයාට රුපියල් 15ට හම්බ වුණේ ඔයා විකුණන්නේ රුපියල් 20ට. මොන කෝපයටද? එහෙම තියලා නේද? ඒ 15ට අරගෙන 20ට විකුණන්නේ. මේක තමයි ඔයාගේ ලාභය. ඔයා මේ පැන්සල ගබඩා කරලා තියාගන්න ඕන, මීයෝකින් පරිස්සම් කරන්න ඕන, වතුරෙන් පරිස්සම් කරගන්න ඕන නේද? අවශ්‍ය වෙලාවට පාරිභෝගිකයාට නියම විදිහට මේක හොඳ තත්ත්වයෙන් නැවත දෙන්නත් ඕන. එයාට ගොඩක් ගන්න බැරි නිසා අවශ්‍ය වෙලාවට එක එක ගන්න ඔයාගේ ගාව ස්ටොක් එකක් මේන්ටේන් කරන්නත් ඕන. මහන්සියක් දරනවා ඔයාට මෙන්න මේ භාණ්ඩ විකුණා මුදලක් ලැබෙනවා. එතකොට ඔයා 15කට අරගෙන 20ට විකුණනවා රුපියල් 5ක ලාභයක් ඔයා තියාගන්න. මේක තමයි ඔයාගේ ව්‍යාපාරයේ ආදායම් මාර්ගය. පැහැදිලිද? නියම බ්‍රෝකර් කෙනෙක්ගේ හරියට බ්‍රෝකරේජ් සර්විස් එක දෙන කෙනාගේ මෙන්න මේ ස්ප්‍රෙඩ් එක තමයි ඔයාට මම මේ දැන් පැහැදිලි කරන්නේ. මොකද්ද? ගැනුම් මිල සහ විකුණුම් මිල අතර තියෙන මෙන්න මේ පරතරයට අපි ස්ප්‍රෙඩ් එක කියලා කියනවා. ඔයාගේ ගැනුම් මිල රුපියල් 15යි විකුණුම් මිල රුපියල් 20යි. මේ අතර පරතරය රුපියල් 5යි. එහෙනම් ඔයාගේ ස්ප්‍රෙඩ් එක රුපියල් 5යි. පැහැදිලිද? ඒ වගේ තමයි බ්‍රෝකරේජ් එකක එක එක කරන්සි පෙයාර්ස් වලට එක එක ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට අදාළ මේකේ තියෙන මේ ගනුදෙනුවේ තියෙන ස්වභාවය අනුව ඒක ට්‍රාන්සැක්ෂන්ස් වෙන්න ඕන ප්‍රමාණය සහ ඒ තැන් ටික අනුව මේකේ ඇතුලේ තියෙන ගාස්තු අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒතර මේ ගාස්තු අඩු වැඩි වීම නිසා ඒකේ තියෙන ස්ප්‍රෙඩ් එකේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා. හරිද? සාමාන්‍යයෙන් ඔයාලට බැලුවොත් එහෙම මේකේ මේ අපි කලින් බලපු එකේ මේ ස්ප්‍රෙඩ් එක කියලා තියෙනවා මේ තියෙන කොටස. මේ කොටසේ බොහොම පොඩි දේවල් ටිකක් තියෙන මේක තියෙන්නේ මේ කවුන්ට් ටයිප් එක ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඒකට චාර්ජ් කරන විදිහ වෙනස්. හරිද? මේ ස්ප්‍රෙඩ් එක
සරල මතක තියාගන්න අර ප්‍රයිස් එකේ ගැප් එක ඒක account එක අනුව වෙනස් වෙනවා brokerage එක අනුව වෙනස් වෙනවා ඒක බලා ගන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ ස්ප්‍රෙඩ් එක නැහැ හැබැයි කමිෂන් එකක් ගන්න. ට්‍රේඩ් එකට කමිෂන් එකක් ගන්න. මේ වගේ දේවල් ටිකක් තියෙනවා. දැනට සරල විදිහට මතක තියාගන්න. මේවා මම කියන්නේ ඔයාලට දැනගත යුතු කරුණු ඉදිරියේදී වෙන දේවල් වල මූලික කොටස් ටික. ඊළඟට අපි මේ කතා කරන ස්වැප් එක කියන එකක්. මේක ඕවර්නයිට් එහෙම නැත්නම් කියවල බලමුකෝ අපි ස්වැප් යනවා. ඔබ ට්‍රේඩ් එකක් එක් දිනක් තව දිනකට රඳවා තබන විට අය කරන හෝ ලබා දෙන පොඩි ප්‍රමාණයයි. මෙහෙම හිතන්නකෝ. මේක කොටස් දෙකකට යනවා. හරිද? කොටස් දෙකකට යනවා. කරන්සි පියාස් වල මේ පොලියක් හම්බ වෙනවනේ. කරන්සි එකේ පොලියක් හම්බ වෙනවා. මේක කැල්කියුලේෂන් එක අපි ඉදිරියේදී කතා කරමු. දැන් මම සරලව කියලා දෙන්නම් මෙහෙම. මෙහෙම හිතන්නකෝ. ඔයා ගාව තියෙනවා රුපියල් 100 කොලයක් ඒ වගේම ටෙනිස් බෝලයක්. රුපියල් 100 කොලයකුයි ටෙනිස් බෝලයකුයි තියෙනවා. ඔය දෙකෙන් මේ කවුරු හරි කෙනෙක් කියනවා අපි හිතමු ඒ රුපියල් 100 ඔයාගේ අතේ තියාගෙන හිටියොත් රුපියල් 100ට 10ක දවසකට පොලියක් ඔයාට ගෙවනවා. පැහැදිලිද? ඒ ගාන දෙකද? ටෙනිස් බෝලේ ඔයාගේ අතේ තියාගෙන හිටියොත් ඔයාගෙන් 10ක දවසකට පොලියක් ඔයා ගෙවන්න ඕනේ. ඔයා ගෙවන්න ඕනේ. පැහැදිලිද? මේක නිකන් සරල කියලා දෙන්නේ ඒක නිසා. ඔයා මේකෙන් ඔයා හිතන්න ඔයාගේ අතේ අද තියාගෙන ඉන්නවා රුපියල් 100. හෙට උදේට රුපියල් 10ක් හම්බ වෙනවනේ. 10ක පොලියක් ඔයාට හම්බ වෙනවා. හරිද? ඔයා තියාගෙන ඉන්න ටෙනිස් බෝලේ. ඔයාට ඒකට ගෙවන්න ඔයා දැන් ඒකට ගෙවන්න ඕන රුපියල් 10. මෙන්න මේ වගේ සිද්ධියක් තමයි මේ ස්වැප් එක කියලා වෙන්නේ. මේ කරන්සිස් වල තියෙන ඒගොල්ලෝ ගෙවන පොලි අනුපාතයේ කොටසක් එකතු කරලා අඩු කරලා මේවා කරලා ඉවරලා ඒ අදාළ කරන්සි එකට ඔයාට ගෙවීමක් හෝ ඔයාගෙන් ලබා ගැනීමක් කරනවා. සමහර ඒ වගේ මේක නෑ සමහර ඒ වගේ මේක තියෙනවා. බ්‍රෝකරේජ් වල වෙනස් වෙනවා. හේතුව ඒකේ කියන ලික්විඩිටි ප්‍රොවයිඩර් හරහා දෙන දේවල් ටිකක් එක තමයි ඒක තියෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේක කරන්සි පෙයා එකත් එක්ක වෙනස් වෙන එක අපිට වෙනම ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගමු ඉස්සරහදී ඒක එක්ස්පීරියන්ස් කරන ගමු. මේක විශේෂ දෙයක් තියෙන පොඩි ටිප් එකක් පල්ලෙහා දාලා බදාදා රාත්‍රියේදී මේ ස්වැප් එක තුන් ගුණයක් අය කරනවා බදාදා දවසේදී. හේතුව තමයි සෙනසුරාදා හෝ ඉරිදා මේ දවස් දෙකටම ගන්නෙ නැහැ. ස්වැප් එක කැපෙන්නේ නැහැ මාකට් ක්ලෝස්. හැබැයි ඒකට පොලිය හදනවා. ඒ පොලිය ඔයාට ලැබෙන්නේ හෝ ඔයාගෙන් අය කරන්නේ බදාදා. පැහැදිලිද? ඒක මතක තියාගන්න. mission is easy මේක මේ ගොඩක් මේ තද බල ලෙස පැහැදිලි කළ යුතු කාරණාවක්. මම ඒක නිසා මේක තදට පැහැදිලි කරන්නේ නැතුව ඉක්මනට මෙතනින් යන්න. හරිද? මේකෙදි මේ ස්ප්‍රෙඩ් එක වැඩි වෙනවා මේ ස්ටෑන්ඩඩ් ගිණුමක් තියෙන්නේ කමිෂන් එකක් එක්ක යන එකක්. එතකොට මේකෙදි අපිට ලැබෙන පහසුකම් එක විදිහක්. ඒ වගේම ECN ගිණුම් වල මම අර කලින් කතා කරපු ECN ගිණුම් වල ස්ප්‍රෙඩ් එක ගොඩක් අඩුයි. අර ට්‍රාන්සැක්ෂන් එක මේ අතින් ගත්ත මේ අතට මේ පැත්තට දුන්නා. මේ පැත්තෙන් ගත්ත මේ පැත්තට දුන්නා. ළඟ ලියා ගන්න බෑ කියලා කිව්වේ. ඒ වගේ එකක්. හරිද? ඒක තමයි ECN එක. සරල පැහැදිලි කරේ නිකන් තේරුම් ගන්න එක. එතන මේක කියව ගන්න. ස්ටෑන්ඩ් එකේ ස්ටෑන්ඩඩ් account type එකේ ස්ප්‍රෙඩ් එක පොඩ්ඩක් වැඩි. කමිෂන් සමහරලාට තියෙන්න පුළුවන් ස්ප්‍රෙඩ් එක හෝ කමිෂන් දෙකෙන් එකක් තියෙන්නේ මේක තිබ්බට. වැඩි කාලයක් විද්‍යාත්මක හොඳ යන ගුණ සුදුසුයි අවන්තයන් වලදී අවුලක් නැහැ. ඒ කියන්නේ මේ ගොඩක් කල් මේ ට්‍රේඩ් හෝල්ඩ් කරන්න හොඳයිද? මේ වගේ දේවල් තියෙන්නේ. අතරම අවුලක් නැහැ මේක කියලා තියෙන මේ කියලා තියෙන මතම ආවිස්සරේ ලොකු ප්‍රශ්නයක් නැහැ. අඩුම අවදානපද ප්‍රමාණයක් තියෙනවා. ECN ගිණුමක් මම අර කලින් කතා කරා වගේ මේ ECN ගිණුම ගාවට පස්සේ මේක වෙනස් වෙනවා. අපි කියනවා මේකට raw spread raw account කියලා කියනවා. මේකට ආවට පස්සේ ස්ප්‍රෙඩ් එක ගොඩක් අඩුයි. ස්ප්‍රෙඩ් එක ගොඩාක් අඩුයි. ඒ වගේම කමිෂන් තියෙනවා. කමිෂන් එක ගන්න සමහරවිට අර වගේම තමයි සමහර වෙලාවට ස්ප්‍රෙඩ් එකයි කමිෂන් එකයි දෙකම ගන්න වෙලාවලුත් තියෙනවා. එහෙම තියෙන බොහොම කලාතුරකින්. ගොඩක් වෙලාවට තියෙන ස්ප්‍රෙඩ් එක හෝ කමිෂන් එක මේක ECN ගිණුම වලට ආවට පස්සේ ස්ප්‍රෙඩ් එක නැති තරම් ගොඩක් වෙලාවට කමිෂන් එක තියෙනවා. හරිද? ස්ප්‍රෙඩ් එක තියෙනවා නම් ටිකක් හරි ගොඩක් ඒකට කමිෂන් ගන්නේ නැහැ. ඊළඟට වේගවත් ක්‍රියාත්මක කිරීම කියන්නේ ට්‍රාන්සැක්ෂන් ඉතාමත් හොඳයි. ළඟ තියාගන්නේ නැහැ. මෙහින් ගත්ත මෙහෙට. එහෙම දෙන්නේ. අර ස්ටෑන්ඩ් එකට යනකොට මේවා ගත්ත ළඟ තියාගෙන හිටියා පොඩ්ඩක් කළා ඉඳලා තමයි මේ පැත්තට මාරු කරන්නේ. ඒක මේකේ නෑ.
on time ටැග් ගාලා ට්‍රාන්සැක්ෂන් එක යනවා. ලොකු වෙළඳන් සඳහා වඩාත් සුදුසුයි. කියන්නේ මම අර කලින් කිව්වේ ECN account එකක් මේන්ටේන් කරනවා නම් ඩොලර් ලක්ෂයක් විතර තියෙන්න ඕනේ. එහෙම යනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ තියෙන ෆැසිලිටිස් ටිකත් එක්ක ඔයාට ට්‍රේඩ් කරන්න හොඳ එහෙම. ලොකු ට්‍රේඩර් කෙනෙක්ට ඒක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් බලනවා බ්‍රෝකරේජ් එකක් ECN එකකට දෙනවා. ECN එකක් එයාට දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒතකොට ඒ ලොකු කැපැසිටි එකක් තියෙනවා නම් ට්‍රේඩර් ගාව. එතකොට විතරක් ECN එකක් දෙනවා. එහෙම නැත්නම් දෙන්නේ නැහැ. එයාලට පාඩුයි. එහෙම නිකම්ම ECN එකක් දීලා තියෙනවා. ඩොලර් 100ක් දාපු account එකට ECN දීලා තියෙනවා කියන පාඩුයි. සමහරවිට ඔය VPS කියලා virtual private server කියන මේ facility එක විදිහට මෙන්න මේකේ කොටසක් ගන්නෙ. VPS එකකට වෙනම ගෙවන්න කියලා. වෙනම ගාණක් ගෙවලා ඔයාලට VPS එකක් අරන් තියාගන්න පුළුවන්. ECN facilities වලින් කොටසක් එකේ තියෙනවා. හරි. එතකොට අවම තැන්පතුව ටිකක් වැඩි. මං කිව්වේ අර ලොකු ට්‍රේඩර් කෙනෙක්ට තමයි ඒක යන්න පුළුවන්. ඊට පස්සේ මේක දෙනවා ආරක්ෂිත බ්‍රෝකර්වරයෙකු තෝරන පියවර 5ක් කියවලා ගන්න. ඔයාට මේ රිවියස් චෙක් කරනවා. ඊට පස්සේ ලයිසන්ස් තියෙනවා මේ පිළිවෙලට කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඩිමෝ account එකක් හදා බලන්න පුළුවන්. ඒ කියලා කියන්නේ සාමාන්‍ය ට්‍රේඩ් කරද්දී ට්‍රේඩ් එකක් එක්සිකියුට් වෙන යන වෙලාව මොන වගේද ඒ වගේ දේවල් ටික. ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේම withdrawals වලට දීලා තියෙන facilities මොනවද? ඒ වගේම කස්ටමර් සපෝට් එක අපිට ඕනලාට ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. මේ දේවල් ටික අත්‍යවශ්‍ය කාරණා. ඉතින් මේ දේවල් ටික පොඩ්ඩක් චෙක් කරලා බලලා ඔයාලට බ්‍රෝකරේජ් එකක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ටයිම් කාරණාවනේ. ඉතින් අපි ඉක්මනට ඉවර කරමු. අපිට මේකෙදි කතා කරන්න තියෙනවා මේ ඩිමෝ ගිණුමක් ආරම්භ කිරීම මේක මම ස්කිප් කරනවා. අපි බ්‍රෝකරේජ් එකේ account එකක් හදන ඒවා account ඊට පස්සේ ඩිමෝ account එකක් open කරන ඒවා සහ MetaTrader app එක ඒ වගේම internal web terminals එහෙම පාවිච්චි කරද්දී ඒකේ options අරම්මන මේ දේවල් අපි වෙන වෙනම YouTube videos විදිහට ඔයාලට බලා ගන්න brokerage එකෙන් brokerage එකට වෙනස් වෙන විදිහට අපි දාලා තියන්න. ඒක වඩා පහසුයි. දැනටමත් දාලා තියෙනවා කොටසක්. ඉදිරියේදී මේකට ගැලපෙන විදිහට අවශ්‍ය දේවල් ටික වෙනම මම නැවත දාන්න. මේක ඇත්තට අවශ්‍ය නැහැ ඒක. හරි. ඊළඟට අවසාන කොටසට අපි ඇවිල්ලා තියෙන්නේ ගෙදර වැඩ ප්‍රායෝගික පුහුණුව. දැන් මේකෙදී ඔයාලා බලන්න මේ ඔයාගේ account එක open කරගන්න. MetaTrader account එක හරි දැනට පාවිච්චි කරන මොකක් හරි තියෙනවා නම් එහෙම Google එකේ search කරලා බලන්න මේ ප්‍රශ්න ටික විසඳා ගන්න පුළුවන්ද කියලා. ඔයාලට මොකුත් නැහැ මේ යුගල ටිකක් තියෙනවා. දැන් උදාහරණ දේවල් ටිකක් තියලා තියෙනවා. currency pairs මොනවද තියෙන්නේ? ඒ currency pairs ටික ලියාගන්න. ඒ කියන්නේ ඔයාලට currency pair එකක් හඳුනා ගන්න පුළුවන්ද කියන එක තමයි මේකදී බලන්නේ. ඔයා දැනටම ට්‍රේඩ් කරන කෙනෙක් නම් දන්නවා මේක. එතකොට අවශ්‍ය නැහැ අලුතෙන්ම join වෙන කෙනෙක්ට මේක ගොඩක් වැදගත්. currency pair එකක් කියන්නේ මොකක්ද කියන එක නැවත බලන්න අඳුරගන්න පොඩ්ඩක් නෝට් එකක් දාලා මෙන්න මේවා තමයි currency pairs කියලා පොඩි නෝට් එකක් දාගන්න. මම ඒවා කියන්නේ නැහැ මේක අපි අත්‍යවශ්‍ය කොටස තාම ආවේ නැති නිසා. ඊළඟට මයිනර් එක ඊට පස්සේ පොඩි currency pairs තියෙන මොනවද මේ දේවල් ටික ලියා ගන්න කියලා කියනවා. ඊළඟට sessions ටික මේකේ මම දීලා තියෙන sessions ටික තියෙන්නේ total area එකට ඉස්සරහට market analysis වලට යනකොට sharp time වලට sessions ටික අපි වෙන වෙනම times දෙනවා. මම අද කතා කරපු time ටික තියෙන්නේ total area. ඒ කියන්නේ ASEAN range එකටම අදාළව තමයි පැය 9ක් විතර තියෙනවා. එහෙම තියෙනවා. ඒක එච්චර යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැය 8 එන විදිහට හදාගත යුතුයි. ඊට පස්සේ ලන්ඩන් මේක තියෙන වැඩ ටික බලලා කරගන්න. ඒ කියන්නේ ඔයාලට ලේසි හොඳයි. ඒකේ විදිහට හදාගන්න එක. විශේෂම දේ තමයි ඔයාලා ට්‍රේඩින් view වගේ ටයිම් එක එහෙම චේන්ජ් කරන්න පුළුවන් platform එකක් use කරනවා නම් ඒක ඇලිසිස් කරද්දී ටයිම් එක ගොඩක් වැදගත්. එක විතරක් නෙවෙයි ටයිම් එක ගොඩක් වැදගත්. ඉතින් මේ ටයිම් එක හරියට බලාගන්න කැල්කියුලේෂන්ස් වලට රේන්ජ් එක බලාගන්න අපි ගොඩක් වැදගත් වෙන නිසා නිව්යෝර්ක් මාකට් එකේ නිව්යෝර්ක් ටයිම් එක පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. හොඳයි. ඉතින් අද දවසේ මම කතා කරන කොටස් ටික මෙතනින් මම ඉවර කරනවා. දැනට අද දවසේ ගෙනාවු දේවල් ටික ඉවරයි. මොන හරි ප්‍රශ්න තියෙනවද? විනාඩි දෙකක් දෙන්න. නැත්නම් විනාඩි දෙකක් දෙන්න බෑ. විනාඩිය ඉන්නම් මම කියන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔවුන් දාන්න. අපි ප්‍රශ්න කතා කරමු. එහෙම නැත්තම් ප්‍රශ්න නැත්තම් ඒත් කියන්න පොඩ්ඩක් ඊට කලින්
ඉවර කරන්න පුළුවන්. ප්‍රශ්න මොකුත් නැහැ. අපිට ඉදිරියට යහ හැකියි. හරි මං හිතන්නේ ප්‍රශ්න නැහැ වගේ. මෙතන මේ දාලා තියෙන අපි ඊළඟට කතා කරන්නේ මොනවද කියන එක ඊළඟ සෙෂන් එකේ මීට වඩා චුට්ටක් දේවල් වෙනස් කරලා ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒත් එක්ක අපි ඊළඟ සෙෂන් එක කතා කරමු. වැදගත්ම දේ කියන්න බැරුණා. මම මේ සෙෂන්ස් 10ක් එක දිගට කරගෙන යනවා. ඊළඟ Zoom meeting එක හෙට තියෙනවා. ටයිම් එක බලන්නේ කොහොමද? ටයිම් එක බලන්න කියන්නේ ට්‍රේඩින් view එකේ නම් පල්ලෙහා තියෙන මේ දකුණු පැත්තේ පල්ලෙහා ටයිම් එක එඩිට් කරන්න තැනක් තියෙනවා. ඉන්න මේකෙදී ට්‍රේඩින් එක කොහොමද? මේක එඩිට් කරන්න තියෙනවා. මෙන්න මේ තියෙනවා මේ setting icon එක මේක උඩට තිබුවම මේක වෙනවා ටයිම් එක sorry. මේ setting icon එකක් තියෙනවා දකුණු පැත්තේ. ඒකට චුට්ටක් පල්ලෙහා තියෙනවා මේ time එක යනවා. ඒකේ තියෙනවා UTC කියලා time එකේ range එක මොකක්ද කියන එක. මේක අපි පොඩ්ඩක් කියනවා column time එක ඔයාලට select කරලා පෙන්නන්න. UTC plus 5:30. හරි. ඒක තමයි column time එක. එතකොට මේ වෙලාවේ විදිය දෙකින් මේ chart එක run වෙන. එතකොට අපේ ලංකාවේ වෙලාවට. ඒක එතනින් edit කරගන්න පුළුවන්. ඊට අමතරව MT5 හරි MetaTrader app එකක් use කරනවා නම් ඒක exchange කරන්න බෑ. ඒක තියෙන වෙලාව අපිට යන්න වෙනවා. මාකට් ඇනලිසිස් වලට මේක පාවිච්චි කරන්න ට්‍රේඩින් view එක හොඳයි. මොබයිල් එක විතරක් නම් use කරන්න මේකට මහන්සි වෙන්න එපා. MetaTrader app එකෙන් use කරන්න ඔයාලට time එක ඔයා ඒකේ තියෙන time එකට හුරු වෙන්න. එච්චරයි. ඒක ලේසි. මේකයි එක හඩලව ගන්නට වඩා ඒක ලේසි. හරි. වෙන මොකක් ගැටලුවක් තිබෙද? මුකුත් ගැටලු නැහැ නේ. හරි. මේක sessions 10ක course එකක්. මේ course එක ඇතුළතදී ඔයාට තනියම ට්‍රේඩ් එකක් අරගන්න පුළුවන් වෙන මට්ටමට මම ඔයාව කියනවා. මම කියන වැඩ ටික ඒ විදිහට ලස්සන පිළිවෙලට කරගෙන යන්න. එතකොට තනියම ඔයාට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් තැනට අපි ඔයාව අරගෙන එනවා. ඉතින් session එක හෙට තියෙනවා. හෙට රාත්‍රී 8ට නැවතත් මම මෙච්චර දික් කරන්න උත්සාහ කරන්නේ නැහැ. බොහොම වේගයෙන් තව ටිකක් අරගෙන යනවා. පැයක් හෝ ඊට වඩා අඩු කාලයක් ඇතුළතදී session එක ඉවර කරනවා. අද පැයකමාරක් ගත්තා. නමුත් මම ඊට වඩා ඉක්මනට ඉවර කරනවා. මොකද බෝරින් වෙන්න දෙන්න බලන්නත් බෑ නේද? ඒ විදිහට sessions 10ක් ඔක්කොම අද එකත් එක්ක 10යි. sessions 10ක් ඉවර කරලා අපි මෙතනින් මේ වැඩේ ක්ලෝස් කරමු. sessions 10 ඉවර වෙනකොට ඔයාට ඔයාගේ ළඟ තියෙයි trade plan එකක්. ඒ වගේම ඩිසිප්ලින් එකක් හැදිලා තියෙයි. ඔයා මේ මාකට් එක ගැන ගොඩක් දේවල් දැනගෙන තියෙයි. මාකට් එක ඇනලයිස් කරන්න දැනගෙන තියෙයි. ඔයාටම කියලා ස්ට්‍රැටජි එකක් හදාගන්න knowledge එක ඔයා ළඟ තියෙයි. මේ දේවල් එක්ක ලස්සනට පිළිවෙලට ඔයා ටික් කරගෙන යන්න ඇති. හරි. මම හිතනවා වෙන මොකුත් ප්‍රශ්න ගැටලු නැතුව ඇති කියලා. එහෙනම් නැවත ඊළඟ සෙෂන් එකකින් හම්බ වෙනකන් සුබ රාත්‍රියක් හැමෝටම ජය වේවා.